හරි ළමයි IoT පාඩමේ ඔයාලට ප්‍රැක්ටිකල්ස් 4ක් කතා කරන්න තියෙනවා. ඒ ප්‍රැක්ටිකල්ස් වලට යන්න කලින් මම ආයෙ චුට්ටක් මතක් කරලා දෙන්නම්. ඔයාලා දන්නවා IoT උපාංගයක් කියන්නේ සාමාන්‍ය පද්ධතියක් පරිගණක පද්ධතිය වගේම ආදාන සැකසීම් සහ ප්‍රතිදාන වලින් සමන්වෙච්ච උපාංගයක්. එතකොට IoT උපාංගයකට අපි ආදාන ලබා දෙන්න සෙන්සර්ස් පාවිච්චි කරනවා. මම ඔයාලට සෙන්සර්ස් ටිකක් පෙන්නන්නම්. මේ තියෙන්නේ ස්මෝක් සෙන්සර් එකක්. මේක අපි පාවිච්චි කරනවා දුම අඳුර ගන්න. මේ තියන්නේ අල්ට්‍රාසොනික් සෙන්සර් එකක්. මේක අපි පාවිච්චි කරනවා ඉදිරියේ තියෙන බාධක අඳුර ගන්න. මේ තියන්නේ LDR එකක්. මේක අපි පාවිච්චි කරනවා ආලෝකය අඳුර ගන්න. මේ තියන්නේ ෆ්ලේම් සෙන්සර් එක. මේක අපි පාවිච්චි කරනවා ගිනි දැල් අඳුර ගන්න. මේ තියන්නේ LM35 කියන ටෙම්පරේචර් සෙන්සර් එක. මේ තියන්නේ IR සෙන්සර් එකක්. මේක පාවිච්චි කරනවා අපි ඉස්සරහා තියෙන වස්තුන් අඳුර ගන්න. මේක වැඩි හරියක් අපි පාවිච්චි කරන්නේ රොබෝලා හදද්දි කළු සුදු පාට දෙක අඳුර ගන්න. කළු සුදු අඳුරගන්නේ මෙහෙමයි. මේක IR කියන්නේ ඉන්ෆ්‍රාරෙඩ් කියන තමයි මේකේ තේරුම. මේක ඉන්ෆ්‍රාරෙඩ් තරංගයක් ඇවල තමයි ඉස්සරහා තියෙන බාධක අඳුරගන්නේ. එතකොට මේ යවන IR ඔයාලා දැන් දන්නවා ඇති IR කළු පාට පසුබිමක IR තරංගයක් උරා ගන්නවා. සුදු පාට පසුබිමක් නම් IR තරංගයක් ආපහු පරාවර්තනය කරනවා. ඒතර මේ IR තරංගයක් යවල බලනවා. ඒ තරංගය ආපහු ආවේ නැත්නම් ඒක කළු පාට පසුබිමක් කියලා මෙයා අඳුර ගන්නවා. IR තරංගය නැවත ආවොත් ඒක සුදු පාට පසුබිමක් කියලා මෙයා අඳුර ගන්නවා. අන්න එහෙමයි මෙයා කළු සුදු පාට දෙක අඳුරගන්නේ. ඊට පස්සේ ඒ ලබා දුන්න දත්ත සෙන්සර්ස් වලින් ගත්ත දත්ත අපි දෙන උපදෙස් වලට අනුව සැකසීමට ලක් කරන්න මයික්‍රෝ කන්ට්‍රෝලර්ස් පාවිච්චි කරනවා. මම ඔයාලට මයික්‍රෝ කන්ට්‍රෝලර්ස් ටිකක් පෙන්නන්නම්. මේ තියෙන්නේ Arduino Uno කියන මයික්‍රෝ කන්ට්‍රෝලර් එක. මේක පාවිච්චි කරලා අපි ඉස්සරහට ප්‍රැක්ටිකල්ස් කරනවා. මේ තියෙන්නේ ESP32 කියන මයික්‍රෝ කන්ට්‍රෝලර් එක. මීට අමතරව Raspberry Pi Microbit වගේ මයික්‍රෝ කන්ට්‍රෝලර්ස් අපිට පාවිච්චි කරන්න පුළුවන්. ඊට පස්සේ මේ සැකසීමෙන් ලබාගත් දේ එළියට ප්‍රතිදානය කරන්න අපි ඇක්චුවේටර්ස් පාවිච්චි කරනවා. මම ඔයාලට ඇක්චුවේටර්ස් ටිකක් පෙන්නන්නම්. මේ තියෙන ළමයි LED එකක්. මේකෙන් අපිට ආලෝකයක් ප්‍රතිදානය කරගන්න පුළුවන්. මේ LED එකේ දිග කූර අපි කියනවා ධන, ඊට පස්සේ මෙහෙම කොට කූරට අපි කියනවා ඍණ කියලා. මේ තියෙන සාමාන්‍ය මෝටරයක්. මේකෙන් පුළුවන් අපිට භ්‍රමණ චලිතයක් ලබා ගන්න. මේකට අපි රෝදයක් සම්බන්ධ කරලා වාහන හදන්න පුළුවන්. මේ මෝටර එක වැඩිපුරම පාවිච්චි කරන්නේ රොබෝ වාහන හදන්න. මේ තියෙන්නේ සර්වෝ මෝටර එකක්. මේකත් පාවිච්චි කරන්නේ භ්‍රමණ චලිතයක් ලබා ගන්න. මේක අංශක 180ක් කරකවන සර්වෝ මෝටර්ස් තියෙනවා. ඒ වගේම අංශක 360ක් කරකවන්න පුළුවන් සර්වෝ මෝටර්ස්ුත් තියෙනවා. මේ තියෙන්නේ ඩිස්ප්ලේ එකක්. මේක පාවිච්චි කරනවා අපි මොනවා හරි එළියට ප්‍රදර්ශනය කරගන්න. මේ තියෙන බස එකක්. මේක පාවිච්චි කරනවා අපි ශබ්දයක් ප්‍රතිදානය කරගන්න. හරි ළමයි. අපි උදාහරණයක් බලමු. හිතන්න මට හදන්න ඕන සිගරට් බොනවා නම් සිගරට් බොද්දි කනට ගහන උපාංගය. හරි. එතකොට සිගරට් බොනවද නැද්ද කියලා අඳුර ගන්න මට පාවිච්චි කරන්න පුළුවන් සෙන්සර් එක මොකද්ද? ස්මෝක් සෙන්සර් එක. මට පුළුවන් ස්මෝක් සෙන්සර් එක පාවිච්චි කරන්න. හරි. මෙන්න තියෙන ළමයි ස්මෝක් සෙන්සර් එක. හරි. ඊට පස්සේ මේකෙන් එන දත්ත ගන්න අපිට දත්ත සකසන්න මයික්‍රෝ කන්ට්‍රෝලර් එක විදියට Arduino Uno board එක පාවිච්චි කරන්න පුළුවන් සහ ඇක්චුවේටර් එක විදියට මොකද පාවිච්චි කරන්න පුළුවන්? සර්වෝ මෝටර් එක පාවිච්චි කරන්න පුළුවන්. හිතන්නකෝ අපි හදන්නේ මේ ප්‍රොටෝටයිප් එකක් ඇත්ත උපාංගයේම ඒකෙම ආකෘතිය ප්‍රොටෝටයිප් එක තමයි හදන්නේ. එතකොට මට ඒකට මේ අතක් විදියට වැඩ කරන්න මෙන්න මේ සර්වෝ මෝටර් එක ගන්න පුළුවන්. මේකට ආධාර එකක් සම්බන්ධ කරලා අතක් මේ සම්බන්ධ කරලා මට මේක ප්‍රොටෝටයිප් එකට පාවිච්චි කරන්න පුළුවන්. එතකොට ස්මෝක් සෙන්සර් එකෙන් දුම ආදානය කරගන්නවා. මේ දුම තියනවද නැද්ද කියලා අඳුර ගන්නවා. ඒක ඒ විස්තර මයික්‍රෝ කන්ට්‍රෝලර් දෙනවා. මයික්‍රෝ කන්ට්‍රෝලර් එක මෙන්න මේ සර්වෝ මෝටරේ පාලනය කරනවා. තව උදාහරණයක් බලමු. අපි හිතමු කාමරයේ උෂ්ණත්වය වැඩි නම් ෆෑන් එක වැඩ කරන්න ඕනේ. කාමරයේ උෂ්ණත්වය අඩුයි නම් ෆෑන් එක ඔෆ් කරලා දාන්න ඕනේ. මට මොකද්ද පාවිච්චි කරන්න පුළුවන් සෙන්සර් එක? මට පුළුවන් ළමයි ටෙම්පරේචර් සෙන්සර් එකක් පාවිච්චි කරන්න. හරි. මේ ප්‍රැක්ටිකල් ඉස්සරහට කරන්නත් තියෙනවා. ඊට පස්සේ මට පුළුවන් ටෙම්පරේචර් සෙන්සර් එකෙන් පරිසර උෂ්ණත්වය අඳුර ගන්න. ඊට පස්සේ මයික්‍රෝ කන්ට්‍රෝලර් එකෙන් ඒක ඒ දත්ත සකසන්න සහ ප්‍රතිදානීය විදිහට මට පුළුවන් මෝටරයක් ගන්න. මේ මෝටරේට අපිට ෆෑන් පෙත්තක් සම්බන්ධ කරලා ෆෑන් එකක් විදිහට හදා ගන්න පුළුවන්. හරි. තව උදාහරණයක් බලමු. හරි. අපි හිතමු එළියේ තියෙන ලයිට් කණුවකට හදන්න ඕනි පොඩි උපාංගයක් රෑ වෙද්දි ඔටෝමැටිකලි
ලයිට් එක පත්තු වෙන්න ඕන. උදේ වෙද්දි ඔටෝමැටිකලි ලයිට් එක ඕෆ් වෙන්න ඕන. මට ඒතකොට ළමයි එකක් හදන්න ආදාන විදියට මේ සෙන්සර්ස් සෙන්සර් එක විදියට පාවිච්චි කරන්න පුළුවන්. LDR එකක් ඊට පස්සේ අර වගේම සකසන්න මයික්‍රෝ කන්ට්‍රෝලර් එක පාවිච්චි කරලා LDR එකෙන් මම ආලෝකය තියෙනවද නැද්ද අඳුර ගන්නවා. මේකෙන් සකසනවා සහ ප්‍රතිදානය කරන මම බල්බ් එකක් විදිහට LED බල්බයක් ගන්නවා. හරි. ඔය වගේ ළමයි IoT සෑම IoT උපාංගයකම sensors, microcontrollers සහ actuators පාවිච්චි වෙනවා ආදාන සැකසීම සහ ප්‍රතිදානය සඳහා. හරි. අපි දැන් ප්‍රැක්ටිකල් වලට යමු. හරි ළමයි. අපි ටියුට් එකට යමු. සාර්වද්‍රව්‍ය අන්තර්ජාලය. අපි මේ ටියුට් එක කතා කරා. සාර්වද්‍රව්‍ය අන්තර්ජාලය කියන්නේ මොකක්ද? ඒකේ ආකෘතිය, ඊට පස්සේ ඒකට පාවිච්චි කරන්න පුළුවන් උපාංග, ඊට පස්සේ සෙන්සර්ස් මොනවාද, ඊට පස්සේ සකසන මොනවාද, මේ ඔක්කොම ළමයි ක්ලාස් එකේදී කතා කරා. ඊට අමතරව මම දැන් ඔයාලට සෙන්සර්ස් සහ ඔය මයික්‍රෝ කන්ට්‍රෝලර්ස් ටික පෙන්නුවා. ඊට පස්සේ එම්බෙඩඩ් සිස්ටම් එකක් කියන්නේ මොකක්ද? ඒකට පාවිච්චි කරන උපාංග මොනවාද? උදාහරණ ඒවා ළමයි ඔක්කොම අපි කතා කරලා තියෙන්නේ. අපිට ඊට පස්සේ මේ ශුද්ධ පාලක සහ ශුද්ධ සකසන මේකත් අපි ක්ලාස් රූම් එකේදී කතා කරා. මං ආයෙ චුට්ටක් ඔයාලට මතක් කරලා දෙන්නම් මේ කොටස. මොකද්ද මේ මයික්‍රෝ කන්ට්‍රෝල් එකක් කියලා කියන්නේ? මොකද්ද මේ මයික්‍රෝ ප්‍රොසෙසර් එකක් කියලා කියන්නේ? මේ දෙකක් අර එකෙක් තාරාවේ කණික පාත් එක් වගේ තමයි. මයික්‍රෝ කන්ට්‍රෝල් එකේ ළමයි මේ මතක තියාගන්න මේකේ මේ දෙකෙන්ම කරන්නේ සැකසීම. මයික්‍රෝ කන්ට්‍රෝල් එකෙන් කරන්නේ සැකසෙන එක, මයික්‍රෝ ප්‍රොසෙසර් එකෙන් කරන්නේ සැකසෙන එක. මේ දෙක හැබැයි වෙනසක් තියෙනවා. මයික්‍රෝ කන්ට්‍රෝල් එකේ ළමයි මෙන්න මේ සැකසෙනට අදාළ මේ සැකසෙනට අමතරව ඉන්පුට් පින්ස් සහ අවුට්පුට් පින්ස් මේක ඇතුළේම තියෙනවා. හරිද? හැබැයි බලන්න මයික්‍රෝ ප්‍රොසෙසර් එකේ මේකේ සැකසුම් උපාංගය විතරයි තියෙන්නේ. ඉන්පුට් අවුට්පුට් අපිට පිටින් සම්බන්ධ කරන්න වෙනවා. ඊට පස්සේ මයික්‍රෝ කන්ට්‍රෝල් එක ගොඩක් මිල අඩුයි. මයික්‍රෝ ප්‍රොසෙසර් එක මිල වැඩි. ඊට පස්සේ අපිට ලොකු වැඩ කරනවා නම් ඉතින් මයික්‍රෝ ප්‍රොසෙසර් එකක් ඕනේ. මේක පාවිච්චි කරන අපි කම්පියුටර්ස් වල, කම්පියුටර්ස් ලැප්ටොප් වල මේ මයික්‍රෝ ප්‍රොසෙසර් එක පාවිච්චි කරනවා. ෆෝන් වල එහෙම. මයික්‍රෝ කන්ට්‍රෝල් එක අපි පාවිච්චි කරන්නේ පොඩි වැඩවලට කරගන්න. මේකේ අඩු විදුලියක් තමයි වැය වෙන්නේ. මිලත් අඩුයි. පොඩි වැඩ කරගන්න පුළුවන්. මේක අපිට ලොකු වැඩ කරන්න පාවිච්චි කරනවා. මිල වැඩි, වැඩි විදුලියක් ගන්නවා. මේකෙන් වැඩ ගොඩක් කරගන්න පුළුවන්. මේකෙන් අපිට කරගන්න පුළුවන් වැඩ මේ කිහිපයක් විතරයි. එතකොට දෙකේම සමානතා තියෙනවා, දෙකේම අසමානතා තියෙනවා. මේක අපි තීරයක් විදිහට ළමයි කතා කරා. ටියුට් එකේ මේ නෝට් එකක් දාගත්තා. ඔන්න මේ දෙකම එක ළඟ තියලා පෙන්නනවා. මම කියන්නේ මම හිතන්නේ ක්ලාස් එකේදී තමයි මේ දෙක බැලුවා. හරි. ඊට පස්සේ Arduino board එකෙන් තමයි අපිට මෙතන වැඩි හරියක් වැඩ කරන්න තියෙන ළමයි. මෙන්න මේ Arduino Uno board එකේ කොටස් දැනගෙන ඉන්න ඕනේ. මේකත් අපි කතා කරා සහ මේක ලියාගත්තා. මම ආයෙ චුට්ටක් ඒක පෙන්නන්න. කතා කරමු Arduino Uno board එක ගැන. මේකේ කොටස් දැනගෙන ඉන්න ඕනේ ඔයා. එතකොට Arduino Uno board එක මම පොඩ්ඩක් ලොක් කරලා මෙතන ඇඳගත්තා. ඒ board එකේ digital pins තියෙනවා උඩින්ම 0 ඉඳන් 13 දක්වා පින් 14ක් තියෙනවා. එතකොට අපි බිඳුවෙනි පින් එක කියනවා RX එක, පළවෙනි පින් එක කියනවා TX එක. TX එකෙන් කරන්නේ data ලබා දෙන එක. ඊට පස්සේ RX පින් එකෙන් කරන්නේ data ලබා ගන්න එක. මේ RX TX පින් දෙක අපිට අවශ්‍ය වෙන්නේ නැහැ ඔයාලට අදාළ ප්‍රැක්ටිකල්ස් කරන්න. ඊට පස්සේ digital pins පාවිච්චි කරන්නේ digital input එකක් ලබා ගන්න සහ digital output එකක් ලබා දෙන්න. ඊට පස්සේ analog pins. analog pin පාවිච්චි කරන්නේ ඇනලොග් ඉන්පුට් එකක් ලබා ගන්න. එතකොට ඇනලොග් පින් තියෙනවා ඔක්කොම 6ක්. ඒ බිඳුව දැන් මේ 5 දක්වා. ඒක ඒ අකුර ඉස්සරහට දාලා තියෙන නිසා ඔයාලට ලේසියෙන් ඩිජිටල් පින්ස් සහ ඇනලොග් පින්ස් අඳුර ගන්න පුළුවන්. ඊට පස්සේ පවර් පින්ස් තියෙනවා. මේක පාවිච්චි කරන්නේ අපිට කරන්ට් එක ලබා ගන්න. Vin එකක් තියෙනවා, ground තියෙනවා. ඔයා දන්නවා ground කියන්නේ මේ භූගත කියන අදහස තියෙන්නේ. ඍණාග්‍රේ ගහන්න අපි මෙතන පාවිච්චි කරනවා. ඊට පස්සේ වෝල්ට් 5 පින් එකක් තියෙනවා. වෝල්ට් 3.3 පින් එකක් තියෙනවා. ඊට පස්සේ මෙතන තියෙනවා පවර් සප්ලයි ජැක් එක. අපි කරන්ට් එක දෙන්න පාවිච්චි කරනවා. ඊට පස්සේ මෙතන තියෙනවා ඔසිලේටර් එක. ඔසිලේටර් එකෙන් කරන්නේ කාලය මේ ක්ලොක් පල්ස් පාලනය කරන එක. ඒක ලොකුවට වා හිතන්න ඕනේ නැහැ. හිතන්න මේ බෝඩ් එකේ තියෙන මෙන්න මේ මයික්‍රෝ කන්ට්‍රෝල් එකේ කාලය පාලනය කරන්නේ මෙන්න මෙයා. ඊට පස්සේ USB පෝට් එක තියෙනවා. මේක පාවිච්චි කරනවා මේකට උපදෙස් ලබා දෙන්න සහ අපි මේක ලේසියට පාවිච්චි කරනවා මේකට අදාළ කරන්ට් එක ලබා දෙන්නත්.
ලැප් එකට සම්බන්ධ කරලා අපි ඒක ඉස්සරහට බලමු. ඊට පස්සේ මේ තියෙනවා රීසෙට් බටන් එක. මේක පාවිච්චි කරනවා රීසෙට් කරන්න. ඒ කියන්නේ මේක එබුවා කියලා සම්පූර්ණ මේකම රීසෙට් වෙන්නේ නැහැ. කෝඩ් එකේ ආපහු මුලට යනවා. හරිද? දැන් මේක ප්‍රෝග්‍රෑම් කරලා රන් වෙවි තියෙද්දි මේක වැඩ කර කර ඉද්දි මේ රීසෙට් බටන් එක ගිහුවොත් ආපහු එක මුලට යනවා. මෙන්න මේක අපි කියන රීසෙට් බටන් එක. හරි. අපි බෝඩ් එකේ බලමු මේ ටික මොනවද කියලා. හරි. මේ තියෙන ළමයි ඩිජිටල් පින්ස් ටික 0 ඉඳන් 13 දක්වා තියෙනවා. ඊට පස්සේ මෙතන ග්‍රවුන්ඩ් එකකුත් තියෙනවා. ඊට පස්සේ මේ තියෙන TX එකයි RX එකයි. ඊට පස්සේ මේ තියෙන මයික්‍රෝ කන්ට්‍රෝල් එක. ඊට පස්සේ මේ යට තියෙන මේ ඇනලොග් පින් ටික A0 ඉඳන් A5 දක්වා තියෙනවා. ඊට පස්සේ මේ තියෙන පවර් පින් ටික Vin ground වෝල්ට් 5 මේ වෝල්ට් 3.3 විදිහට පවර් අපිට ගන්න මේක පාවිච්චි කරන්න පුළුවන්. ඊට පස්සේ මේ තියෙන්නේ ඔසිලේටර් එක. ඊට පස්සේ මේ තියෙන්නේ USB port එක. මේකට අපි වෙනම කේබල් එකක් තියෙනවා පාවිච්චි කරන්න. ඊට පස්සේ මේ තියෙන්නේ power supply jack එක. ඊට පස්සේ මෙතන තියෙනවා reset button එක. මේක ඔබලා අපිට රීසෙට් කරන්න පුළුවන්. හරි. ඊට පස්සේ ළමයි සැකසුම හදලා විතරක් මදි. අපි මේක මේ ඇටෝම හදන්න දැන් අපි මේ Arduino board පාවිච්චි කරලා sensors ගහලා actuators ගහලා මේ ඇටෝම හදනවනේ. මේ ඇටෝම හදලා විතරක් මදි. ඒක වැඩ කරන්න ඕනේ කොහොමද කියලා අපි උපදෙස් ලබා දෙන්න ඕනේ. උපදෙස් ලබා දෙන්න අපි පාවිච්චි කරනවා Arduino IDE කියන software එක. ඉතින් මේ තියෙන software එකේ රූපයක් ඒ software එක පාවිච්චි කරන්න කොහොමද? ඒකේ තියෙන කොටස් මොනවද කියලා අපි ඉස්සරහට කතා කරමු. හරි. ඊට පස්සේ තියෙනවා Arduino වැඩසටහනක සැකිල්ල. Arduino වැඩසටහන කොටස් මොනවාද? ඊට පස්සේ Arduino වැඩසටහනක සැකිල්ල බෙදන්න පුළුවන් කොටස් මොනවාද? අපිට මෙතන ඉඳන් පල්ලෙහාට තමයි කතා කරන්න තියෙන්නේ අද. මේ ටිකට එන්න කලින් අපි එක උදාහරණයක් කරලිමු ළමයි. එතකොට මට හිතෙන්නේ ඔයාලට මේ ටික හොඳටම තේරෙයි. මම දැන් කියලා යනවට වඩා. හරි. අපි මේ ටික ළමයි එක උදාහරණයක් කරලම බලමු ඈ. හරි. අපිට කතා කරන්න තියෙන මොනවාද ප්‍රැක්ටිකල් 4 තමයි මේ තියෙන්නේ. පළවෙනි එක LED බල්බයක් නිවීම හා දැල්වීම. 2 ආලෝක සංවේදී ප්‍රතිරෝධකයක් මගින් අනාවරණය කරගත් ස්ථානීය ආලෝක තීව්‍රතාවය අනුව LED බල්බයක් දැල්වීම හා නිවීම. ඒ කියන්නේ LDR එකකින් බාහිර පරිසරයේ ආලෝකය බලලා ඒ හා සමගාමීව LED එක පත්තු කරනවා. ඒ කියන්නේ ළමයි බාහිර පරිසරයේ ආලෝකය වැඩි නම් LED එක නිවනවා. බාහිර පරිසරයේ ආලෝකය අඩුයි නම් LED එක පත්තු කරනවා. 3 උෂ්ණත්ව සංවේදකයක් මගින් අනාවරණය කරගත් කාමර උෂ්ණත්වය පදනම් කරගෙන විදුලි පංකාවක් ක්‍රියාත්මක කිරීම හා ක්‍රියා විරහිත කිරීම. ඒ කියන්නේ ළමයි අපි බාහිර පරිසර උෂ්ණත්වය මැනලා උෂ්ණත්වය වැඩි නම් ෆෑන් එක ඔන් කරනවා. උෂ්ණත්වය අඩුයි නම් ෆෑන් එක ඕෆ් කරනවා. ඒ විදිහට හදන්න. 4 චුම්බක අතුරක් භාවිතයෙන් දොරක් විවෘතව හෝ වැසී හෝ ඇද්දැයි අනාවරණය කර ගැනීම. දොරක් ඇරලද වහලද කියලා චෙක් කරන පරිපතයක්. හරි. එතකොට මේ චුම්බක අතුරු කතාව ළමයි අලුත් දෙයක් මම ඒක ඔයාලට ඉස්සරහට පැහැදිලි කරන්නම්. හරි. අපි පළවෙනිකට යන්න කලින් අපිට තව මේ උපාංග කිහිපයක් ගැන දැනගන්න ඕන. පළවෙනි තමයි ළමයි මේ බ්‍රෙඩ් බෝඩ්. මෙතන බ්‍රෙඩ් බෝඩ් කියලා හදාගන්න. බ්‍රෙඩ් බෝඩ්. මේ ඊට පස්සේ LED ප්‍රතිරෝධක ඊට පස්සේ LDR නම් අපිට කතා කරා කලින් LM35 සංවේදීත් කතා කරා. අපි බලමු මේ ටික චුට්ටක්. මේ තියෙන ළමයි බ්‍රෙඩ් බෝඩ් එකක්. මේ බෝඩ් එක අපි පාවිච්චි කරනවා සර්කිට් එක తాවකාලිකව හදන්න. తాවකාලිකව තමයි මේක හදන්නේ. මේක මේවට පේනවා සිදුරු ගොඩාක් තියෙන මේ පැත්තේ ධන ඍණ ඊට පස්සේ ABCDEF GHIJ විදිහට සිදුරු තියෙනවා. ඊට පස්සේ මෙතන ධන ඍණ. මේ සිදුරු වෙනින් වශයෙන් පිළිරුණාට මේක ඇතුලෙන් සම්බන්ධ වෙලා තියෙන්නේ මෙන්න මේ විදිහට. මේ දෙපැත්තේ පේලි දෙකම පහළට යනකම් එකිනෙක සම්බන්ධ වෙලා තියෙන්නේ. ඊට පස්සේ මේ මැද ටික ඔන්න ඔය විදිහට සෙට් විදිහට එකතු වෙලා තියෙන්නේ. මේ තියෙන රෙසිස්ටර් එකක්. ප්‍රතිරෝධකයක්. මේක පාවිච්චි කරනවා පරිපතයේ තියෙන උපාංග වල ආරක්ෂාවට. මේකේ තියෙනවා කලර් කෝඩ් එකක්. ඒ කලර් කෝඩ් එකෙන් අපිට මේ ප්‍රතිරෝධයේ ප්‍රමාණය අඳුර ගන්න පුළුවන්. මේ තියෙන්නේ සාමාන්‍ය ස්විච් එකක්. අපිට මේකෙන් පුළුවන් පරිපතයට යන විදුලිය ලබා දෙන්න සහ විසන්ධි කරන්න. මේ තියෙන්නේ රීඩ් ස්විච් එකක්. මේක අනිත් ඒවාට වඩා ටිකක් විශේෂයි.
මේක හරහා කරන්ට් එකක් යන්නේ මේක ළඟට චුම්බකයක් ආවහම. මේක ළඟින් චුම්බකයක් ඈත් වුනහම මේකෙන් කරන්ට් එක යන්නේ නැහැ. මේක අපි පාවිච්චි කරනවා ඉස්සරහ ප්‍රැක්ටිකල් එකකදී දොරක් ඇරලාද වහලාද කියලා බලාගන්න. අපි එතකොට කතා කරමු මේකේ භාවිතාවන් ගැන. මේ තියෙන්නේ ට්‍රාන්සිස්ටර් එකක්. මේ වෙලාවේ අපි මේක පාවිච්චි කරනවා ස්විච් එකක් විදියට. ඔය ටෙක් කරපු ළමයි ඉන්නවා නම් එයාලා දන්නවා මේක පාවිච්චි කරන්නේ කොහොමද සහ මේකෙන් එයාලා ගණන් හදලා තියෙනවා. හරි. අපි යමු ළමයි පළවෙනි ප්‍රැක්ටිකල් එකට. LED බල්බයක් නිවීම හා දැල්වීම. හරි. මම මේක පළවෙනි එක ඔයාලට බෝඩ් එකේ පැහැදිලි කරන්නම්. ටියුට් එකෙත් ළමයි පරිපථ සැකැස්ම තියෙනවා. ඔයාලට ඒක බලන් හදන්න පුළුවන්. ඊට පස්සේ ඕනි ද්‍රව්‍යයක් තියෙනවා. මේ ඊට පස්සේ යට කෝඩ් එකක් තියෙනවා. හරි. මම මේක බෝඩ් එකේ පැහැදිලි කරන්න පළවෙනි එක නිසා. හරි. පළවෙනි ප්‍රැක්ටිකල් එක LED බල්බයක් නිවීම හා දැල්වීම. ඊටාම සරල ප්‍රැක්ටිකල් එකක්. මම මේකේ සැකසුම සහ කෝඩ් එක බෝඩ් එකේ පැහැදිලි කරන්නම්. හරි. මේ වැඩේට අපිට ඕනේ LED බල්බ් එකක්. මම ගන්නවා LED බල්බ් එකක්. මෙන්න LED බල්බ් එකේ ධනාග්‍රය සහ ඍණාග්‍රය. ඔයා දන්නවා දැන් දිග පැත්ත ධන කොට පැත්ත. දිග පැත්ත ධන කොට පැත්ත ඍණ. මේකේ අපි මේක මෙන්න මේ ඩිජිටල් මේ තියෙන ඩිජිටල් පින්ස් නේ. ඩිජිටල් පින්ස් වලින් එකක් ගන්නවා. මම මේක උදාහරණයක් විදිහට මම දෙක ගන්නවා. හරිද? මම කෝඩ් එක දෙක අරන් තියෙන නිසා මම දෙක ගන්නවා. දෙවෙනි පින් එකෙන් අරගෙන මම වයර්ස් ටික හම්දින්නම් ළමයි නිල් පෑනෙන්. දෙවෙනි අග්‍රයෙන් වයර් එකක් අරගෙන මම ඒක දෙනවා LED එකේ ධන අග්‍රයට. ඊට පස්සේ මේකේ ඍණ අග්‍රය මම මේකට ග්‍රවුන්ඩ් කරනවා. මේ ඩිජිටල් පින්ස් එකම ග්‍රවුන්ඩ් පින් එකක් තිබ්බවට මතකද? මේකට මම ඔන්නම ග්‍රවුන්ඩ් කරනවා. හරි. ඔච්චරයි සැකැස්ම. දැන් හැබැයි මේක කොහොම අපි කරන්ට් එක දීලා වැඩ කරොත් සමහර වෙලට LED එක පිච්චිලා යන්න පුළුවන්. ඒ නිසා අපි LED එකේ ආරක්ෂාවට ළමයි දානවා රෙසිස්ටර් එකක්. මොකද්ද? ප්‍රතිරෝධකයක්. ප්‍රතිරෝධකයක් සම්බන්ධ කරනවා. දැන් හරි. සාමාන්‍ය ප්‍රතිරෝධකය ළමයි ඕම් 220ක් වගේ තමයි LED එකකට දාන්නේ. හරි. ඕක තමයි සැකසුම. හරිම සරල එකක්. මේ සැකසුම හදලා ඉවරලා අපි මෙන්න මේ කෝඩ් එක Arduino software එක පාවිච්චි කරලා කෝඩ් කරලා මෙන්න මේ බෝඩ් එකට අප්ලෝඩ් කරන්න ඕනි. අපි කෝඩ් එක බලමු කෝඩ් එක කොහොමද වැඩ කරන්නේ කියලා. හරි. කෝඩ් එකේ ළමයි තියෙනවා void setup සහ void loop කියලා කොටස් දෙකක්. මොකද්ද void setup void loop. setup සහ loop කියලා කොටස් දෙකක් තියෙනවා. මෙන්න මේ ස්ට්‍රක්චර් එකේ. හරි. මෙන්න මේ setup එකේ ළමයි setup එක ඇතුලේ අපි මොනවා හරි දෙයක් දානවා නම් මෙන්න මේ සංගල වරහන් ඇතුලේ තමයි දාන්නේ. loop එක ඇතුලෙත් මොනවා හරි දානවා නම් අපි සංගල වරහන් ඇතුලේ තමයි දාන්නේ. ඒක හොඳට මතක තියාගන්න. හරි. ළමයි setup එක ඇතුලේ දාන්නේ එකවරක් ක්‍රියාත්මක වෙන ඒවා පමණයි. එකවරක් පමණක් ක්‍රියාත්මක වේ. පමණක් ක්‍රියාත්මක වේ. මෙන්න මේවා. සාමාන්‍යයෙන් ඒවට දාන්න ළමයි අපි මෙන්න මේ පින් මෝඩ් එක. ඒ කියන්නේ අපි භාවිතයට ගන්නා පින් මොනවාද මේ? බලන්න මේක බලන්න මේ පින් මෝඩ් වරහන් ඇතුලේ දෙක කමාවක් අවුට්පුට්. මේකෙන් කියවෙන්නේ අපි මෙන්න මේ දෙවනි පෝට් එක පාවිච්චි කරනවා. මෙන්න මේ දෙවනි හිල පාවිච්චි කරනවා. මොකටද? අවුට්පුට් එකක් ගන්න. මේ LED එකට ළමයි අවුට්පුට් එක දෙන්නේ. LED එකෙන් අපිට අවුට්පුට් එක පෙන්නන්නේ. එතකොට මේකෙන් කියවෙන්නේ පින් මෝඩ් කියලා දැම්මා. දෙක දෙවෙනි පෝට් එක අපි පාවිච්චි කරනවා මොකටද? අවුට්පුට් එකක් ගන්න. එච්චරයි. ඊට පස්සේ ළමයි මෙන්න මේ ලූප් එකෙන් වෙන්නේ දැන් ඔයාලා දන්නවා ලූප් කියන්නේ මොනවද කියලා. නැවත සිදු වෙනවා. එතකොට ළමයි ලූප් එකට දාන නැවත සිදුවෙන ඒවා. නැවත ක්‍රියාත්මක වන ඒවා. ක්‍රියාත්මක වන ඒවා. හරි. මේක ළමයි ලූප් එකක්. නැවත අපි එපා කියනකම් ඒක ක්‍රියාත්මක වෙනවා. අපි වැඩේ නවත්තනකම් මේක නැවත ක්‍රියාත්මක වෙනවා. හරි.
අපි බලමු මේකට අදාළ ලූප් එක මොකද්ද? මොකද්ද මේ කියන්නේ? digital write වරහන් ඇතුලේ to, high. මේකෙන් කියන්නේ digital write කරන්න දෙවනි පින් එක high කරන්න. ඒ කියන්නේ ඒකට විදුලිය ලබා දෙන්න. දෙවනි පින් එකට විදුලිය ලබා දෙනවා කියන්නේ විදුලිය මේක හරහා ගිහිල්ලා LED එක පත්තු වෙනවා. delay 1000ක්. මේ කියන්නේ මේ කරන වැඩේ දිගටම කරගෙන යන්න කොච්චරක්ද 1000ක්. 1000ක් කියන ළමයි මෙතන මේ තියෙන කාලයක් මේ තියෙන්නේ මිලි සෙකන්ඩ් වලින් මිලි තප්පර වලින් මිලි තප්පර 1000ක් වැඩේ කරගෙන යන්න. දැන් එතකොට කරන්ට් එක දෙන්න දෙවෙනි පින් එකට මිලි 10ක් මිලි 1000ක් නවත්තගෙන ඉන්න. කියන්නේ තප්පරයක් නවත්තගෙන ඉන්න. ඊට පස්සේ ඩිජිටල් රයිට් දෙවෙනි පින් එක ලෝ තප්පරේ හිටියට පස්සේ මේකට කරන්ට් එක ලෝ කරන්න. කරන්ට් එක දෙන්න එපා. එතකොට මොකක්ද වෙන්නේ? මේ LED එක නිවෙනවා. ඊට පස්සේ ඩිලේ මිලි තප්පර 1000ක් තප්පරයක් වෙනවා. මොකද්ද මේ කියන්නේ? කරන්ට් එක දීලා තප්පරයක් ඉන්න, කරන්ට් එක අයින් කරලා තප්පරයක් ඉන්න. බල්බ් එක පත්තු වෙලා තප්පරයක් තිබිලා නිවිලා තප්පරයක් තියෙනවා. බල්බ් එක පත්තු වෙලා තප්පරයක් තිබිලා නිවිලා තප්පරයක් තියෙනවා. තේරුණාද? හරි. මේක ළමයි ඔයාලට තව ටිකක් ලස්සන කරන්න පුළුවන්. තව එකතු කරන්න පුළුවන්. LED බල්බ් ගොඩාක් දාලා ඔයාලට දාන්න පුළුවන්. දැන් තව LED බල්බයක් ගන්නවා 3න්. තව LED බල්බයක් ගන්නවා 4න්. ඔහොම ඔයාලට LED බල්බ් ඕන තරම් ගන්න පුළුවන්. එතකොට ඔයාලට මෙතන දාන්න පුළුවන් pin mode 3 output. pin mode 4 output. එහෙම pin ටික හඳුන්වන්න පුළුවන් setup එකකින්. මේ void loop එකේදී ඔයාලට දාන්න පුළුවන් digital write 2 high කරන්න තප්පරයක් ඉන්න low කරන්න තප්පරයක් ඉන්න. ඊට පස්සේ ආයෙ කියතයි digital write තුන්වෙනි පින් එක high කරන්න තප්පරයක් ඉන්න low කරන්න තප්පරයක් ඉන්න. ඊට පස්සේ හතරවෙනි පින් එක high කරන්න තප්පරයක් ඉන්න low කරන්න තප්පරයක් ඉන්න. එතකොට LED එකක් පත් වෙනවා මේ බලන්න. මේ LED වාට 3ක් high කරලා වැඩේ ලස්සන කරතයි ඔන්න. මේ ලොජික් එක ඔලුවට දාගන්න. මේ තියෙන්නේ දෙවෙනි පින් එකට ගහපු එක, මේ තියෙන්නේ තුන්වෙනි පින් එකට ගහපු එක, මේ තියෙන්නේ හතරවෙනි පින් එකට ගහපු එක. ඔයාට පින් මෝඩ් 3 මේකේ හැඳුන්වුවා. ඊට පස්සේ කියනවා digital write 2 high කරන්න තප්පරයක් ඉන්න. digital write 2 low කරන්න තප්පරයක් ඉන්න. ඊට පස්සේ ඔයාලා දාත හැකි ආපහු digital write 3 high කරන්න ආපහු තප්පරයක් ඉන්න. ඊට පස්සේ ආපහු digital write 3 low කරන්න තප්පරයක් ඉන්න. එතකොට මොකද වෙන්නේ? 2 පත්තු වෙනවා තප්පරයක් ඉන්නවා. ඊට පස්සේ 3 පත්තු වෙනවා තප්පරයක් ඉන්නවා. ඊට පස්සේ 4 පත්තු වෙනවා තප්පරයක් ඉන්නවා. අන්න ඒ වගේ ඔයාට මේක ලස්සනට LED බල්බ් දිගට පත්තු වෙනවා නිවෙනවා. ඒ විදිහට ලස්සනට රටා හදාගන්න පුළුවන්. මේක වෙනස් කර කර ළමයි මේකේ මේ ඩිලේ ටයිම් එක වෙනස් කර කර ඔයාලට ලස්සන රටා මවා ගන්න පුළුවන්. මේ කෝඩ් එක හදන්න කෝඩ් එක හැදෙන්නේ ඔයාගේ ලොජික් එක මත. ඔයා හිතන විදිය අනුව. ඔයාට පුළුවන් ලස්සන අවුට්පුට් එකක් එළියට ගන්න. හරි. මම හිතනවා ඔයාලට වැඩේ හොඳට තේරෙන්නේ නැති කියලා. අපි මේ ප්‍රැක්ටිකල් එක හදලා බලමු කොහොමද වැඩ කරන්නේ කියලා. හරි. මෙන්න අපි පාවිච්චි කරන Arduino board එක. ඊට පස්සේ අපි සර්කිට් එක ගහන්න පාවිච්චි කරනවා බ්‍රෙඩ් බෝඩ් එක. ඊට පස්සේ මෙන්න අපේ පාවිච්චි කරන LED එක. ඊට පස්සේ LED එකේ ආරක්ෂාවට දාන රෙසිස්ටර් එක. ඊට පස්සේ අපි මේව සම්බන්ධ කරන වයර් එක මෙන්න තියෙනවා වයර්ස්. මේකට කියනවා ජම්ප් වයර්ස්. මේ ජම්ප් වයර්ස් වලත් වර්ග තියෙනවා ළමයි. මේ තියෙන්නේ මේ බලන්න පේනවද? මේක මේ දෙපැත්තෙම කූරු නම් තියෙන්නේ අපි මේ වයරකට කියනවා මේල් ටු මේල් කියලා. මෙච්චරයි. කූරක් නම් මේල්. ඊට පස්සේ මේ වගේ හිලක් නම් ෆීමේල්. එතකොට මේ තියෙන මොකද්ද? මේල් ටු මේල් වයර් එක. ඊට පස්සේ මේ තියෙන මොකද්ද? ෆීමේල් ටු ෆීමේල් වයර් එක. මේ තියෙන මොකද්ද? මේක මේල් ටු ෆීමේල් වයර් එක. හරි. අපි දැන් මේ ඇටෝම හදලා බලමු. ඊටාම සරල එකක්. මම මොකද කරන්නේ? මොන Arduino board එක ගත්තා. Arduino board එකේ අපි ගත්තේ දෙවෙනි පින් එක නේ.
එහෙනම් කෝ දෙවෙනි පින් එක? මේ තියෙන්නේ. දෙවෙනි පින් එකට මං ජම්ප් වයර් එක සම්බන්ධ කරා. ඊට පස්සේ දැන් මට මේකෙම එළියේ හදාගන්න බැරි නිසා මම తాවකාලිකව මේක අටව ගන්න මම මෙන්න මේ බ්‍රෙඩ් බෝඩ් එක පාවිච්චි කරනවා. දැන් බ්‍රෙඩ් බෝඩ් එකේ පින් රටාව මම ක්ලාස් එකේ ඔයාලට උගන්වලා තියෙන. ඊට පස්සේ මේ දැනුත් මම වීඩියෝ එකේ මුල පොඩ්ඩක් පැහැදිලි කිරීමක් කරන්න. ඒ නිසා මම ආයෙ කියා දෙන්න යන්නේ නැහැ. ඔයාලා දන්නවා මේ ටික ඔක්කොම එකට සම්බන්ධයි. මේ හැම එකම මේ පේලිය ගානේ ඕම එකට සම්බන්ධයි සහ මේ පේලිය දිගටම එකට සම්බන්ධයි. මේ පේලිය දිගටම එකට සම්බන්ධයි. මේ පැත්තත් එහෙම. හරි. මම මේ පින් එක අරගෙන මෙන්න මේ හරින් වගේ ගහ ගන්නවා. හරි. ඊට පස්සේ ධනාග්‍රය දැන් මේක ධනාග්‍රය විදිහට වැඩ කරන්නේ. LED එකට දෙන්න කලින් මම රෙසිස්ටර් එක දා ගන්නම්. ඊට පස්සේ LED එක සම්බන්ධ කරගන්නවා. දැන් LED එක ධනාග්‍රය මොකද්ද? මෙන්න මේ දිග එක ධන පැත්තට ගහලා ඊළඟ එක මම ඍණ එකට ගහ ගන්නවා. හරි. ඊට පස්සේ තව ජම්ප් වයර් එකක් අරගෙන මේකේ ඍණ පැත්ත අරගෙන මම මේකේ ග්‍රවුන්ඩ් එකට දෙනවා. ග්‍රවුන්ඩ් එක තියෙනවා මෙන්න මෙතන. හරි මේ තියෙන ග්‍රවුන්ඩ් එක මේ තියෙන මේ. හරි දැන් අපිට තියෙන මේකට කෝඩ් එක දෙන්න. අපි කෝඩ් එක දෙන්න පාවිච්චි කරනවා Arduino IDE කියන software එක. හරි මේ අපි ගහන කෝඩ් එක ළමයි මේ බෝඩ් එකට සම්බන්ධ කරන්න බෝඩ් එකට ලබා දෙන්න පාවිච්චි කරනවා මෙන්න මේ කේබල් එක. මේ කේබල් එකේ මෙන්න මේ පැත්ත සම්බන්ධ කරනවා ලැප් එකට. මේ පැත්ත සම්බන්ධ කරනවා Arduino බෝඩ් එකට. ඔන්න විදිහට. හරි අපි යමු Arduino IDE software එකට. හරි software එකට ගිහිල්ලා අපි කෝඩ් එක මෙතනින් ගහගමු. ටියුට් එකේ තියෙන කෝඩ් එකම ඔයාලට පුළුවන් එහෙම අරගෙන copy paste කරන්න. හරි බලන්න කොහෙවත් මිස්ටේක් එකක් නැහැ නේද? void setup ඊට පස්සේ මේක ඕපන් කරා pin mode එක දෙක output එකක් එක ඊට පස්සේ void loop එක ඕපන් කරා ඊට පස්සේ digital write to high කරා තප්පරයක් හිටියා ඊට පස්සේ low කරා තප්පරයක් හිටියා. හරි ළමයි මේ කෝඩ් එක ඔයාලා ගහගත්තට පස්සේ බෝඩ් එක සම්බන්ධ කරාට පස්සේ ඒවා tools වලට ගිහිල්ලා මේක ඔයාලගේ තීරයට අවශ්‍ය දෙයක් නෙමෙයි ප්‍රැක්ටිකලි කරද්දී ඕන වෙයි. tools එකට ගිහිල්ලා මෙතන බලන්න port එක select වෙලාද? දැන් මෙතන select වෙලා තියෙන. ඊට පස්සේ Arduino Uno වෙන්නවද කියලා. හරි ඊට පස්සේ ඔයාලට තියෙන්නේ මේ කෝඩ් එක හරිද කියලා බලන්න. මෙන්න මෙතන හරිය දෙන්න verify කරගන්න එක. හරි කෝඩ් එකේ ගැටලුවක් නැහැ. ගැටලුවක් තියෙනවා නම් මෙතන error එකක් පෙන්නනවා ළමයි. ඊට පස්සේ අපිට දෙන්නේ මේක බෝඩ් එකට අප්ලෝඩ් කරගන්න. මෙන්න මේ අප්ලෝඩ් සලකුණේ ගිහිල්ලා ඔයාලට අප්ලෝඩ් කරගන්න පුළුවන්. දැන් අපි බෝඩ් එක සම්බන්ධ කරන්න ඉන්නේ ලැප් එකට. හරි ප්‍රශ්නයක් නැතුව අප්ලෝඩ් වුණා. දැන් අපි බලමු මේක වැඩ කරනවද කියලා. හරිනේ බලන්න LED බල්බ් එක තප්පරයක් පත් වෙනවා තප්පරයක් නිවෙනවා තප්පරයක් පත් වෙනවා තප්පරයක් නිවෙනවා. හරිනේ බලන්න LED බල්බ් එක තප්පරයක් පත් වෙනවා තප්පරයක් නිවෙනවා තප්පරයක් පත් වෙනවා තප්පරයක් නිවෙනවා. අපිට පුළුවන් ඕනනම්
මේකේ කාලය තව වෙනස් කරන්න තප්පර 2 තප්පර 3 ඊට පස්සේ තව බල්බ් එකතු කරන්න. ඒ විදිහට වඩ වෙනස්කම් කරගන්න පුළුවන්. මෙතෙන්දි ළමයි තව එකක් අපි බෝඩ් එකට කරන්ට් එක දීලා තින්නේ තර කේබල් එකෙන්මයි. මෙන්න මේ කේබල් එකෙන්මයි. කියන්නේ ලැප් එකේ කරන්ට් එකෙන් යන්නේ. අපිට ඕන නම් පිටින් බැටරි එකෙන් කරන්ට් එක දෙන්නත් පුළුවන්. අපි යමු ළමයි දෙවන ප්‍රැක්ටිකල් එකට. ආලෝක සංවේදී ප්‍රතිරෝධකයක් LDR එකක් මගින් අනාවරණය කරගත් ස්ථානීය ආලෝක තීව්‍රතාවය අනුව LED බල්බයක් දැල්වීම හා නිවීම. LDR එකකින් අපි ආලෝකය බැලුවා. ඒ අනුව LED එක පත්තු කිරීම හෝ නිවීම තීරණය කරා. ඒ කියන්නේ පරිසරය ආලෝකවත් නම් LED එක පත්තු කරන්නේ නැහැ. පරිසරය අඳුරුනහම LED එක පත්තු වෙනවා. හරි. අර මේවා අපිට පාවිච්චි කරන්න පුළුවන් මේ ප්‍රායෝගිකව මේ ඔය එළියේ තියෙන ලයිට් කන් වල තියෙන අර බල්බ් වලට මේ ස්විච් එකෙන් දාන්න ඕනේ නැහැ. ඔටෝමැටිකලි හවස් වෙද්දි බල්බ් එක වැඩ කරනවා. ඔටෝමැටිකලි උදේ වෙද්දි බල්බ් එක ඕෆ් වෙන විදියට. අඳුර වැටීගෙන එද්දි බල්බ් එක පත් වෙනවා. ආලෝකය වැටීගෙන එද්දි බල්බ් එක ඕෆ් වෙන විදියට. හරි අපි හදලා බලමු. මම ළමයි මේක මේ සිමියුලේෂන් සොෆ්ට්වෙයාර් එකක් පාවිච්චි කරලා හදන්නම්. එතකොට ඔයාලටත් පුළුවන් ගෙදරදී try කරලා බලන්න. එතකොට මේ උපාංග මුකුත් ඕනේ නැහැ. අපි බලමු ඒ විදිහට හදලා මම මේකට පාවිච්චි කරනවා මේ Tinkercad කියන සොෆ්ට්වෙයාර් එක. ඔයාලටත් පාවිච්චි කරන්න පුළුවන්. හරි ලේසි. ඔයා සර්ච් කරන්න ඉන්ටර්නෙට් එකේ ළමයි Tinkercad. ගියාට පස්සේ මේ tinkercad.com කියන එකට යන්න පුළුවන්. ඒකට ගිහිල්ලා මෙතනින් ළමයි account එකක් හදාන්න දැනට නම් මට account එකක් තියෙනවා. ගිහිල්ලා ඔයාලට පුළුවන් මෙන්න මෙතනින් circuit කියන එකට ගියා. අලුත් circuit එකක් හදලා බලන්න. හරි මේක ළමයි හරි ලේසියි. මේ උපාංග ටික ඔක්කොම මෙතන තියෙනවා. අපි ටිකක් එකක් අරගෙන ඔහොම දාලා මේ හදාගෙන යන්නයි තියෙන්නේ. ඊට පස්සේ කෝඩ් එකත් මේක ඇතුළෙම ගහන්නත් පුළුවන්. හරි මම දැන් හදන්නේ කෝඩ් එක මොකක්ද මෙන්න මේකනේ. මේ සොරි පරිපතේ මේකනේ. අපි හදමු බලන්න. මට දැන් මේ දෙකම තියාගෙන හදන්න මම ඔහොම තියන් හදන්නම්. එතකොට ඔයාලට මේ පරිපතෙත් එක්ක කම්පෙයාර් කර කර බලත හැකියි. හරි මෙන්න ළමයි තියෙනවා මේ පරිපත් සටහන පරිපත් සටහනට අදාළ සම්මත රූපත් එක්ක මෙන්න තියෙනවා ඒක සාමාන්‍යවට තේරෙන විදිහට රූප දාලා හදලා. හරි මෙතන අපි මේක බලාගෙන හදමු. විභාගයට ආවොත් සමහරට මේ වගේ රූප සටහනක් එන්න පුළුවන් ළමයි. හරි මට මුලින්ම ඕන Arduino board එකක්. මෙන්න තියෙනවා ළමයි Arduino board එක. මෙන්න තියෙන Arduino board එක මම ඒක ඇදලා අරන් උතනින් තිබ්බා. ඊට පස්සේ මේකේ ළමයි තියෙන්නේ මේක මේ පැත්තට. මම ඔයාලට පැහැදිලි වෙන්න ලේසි වෙන්න මේකත් අරව ගන්නම්. ඔන්න ඔය පැත්තට ඔන්න ඔහොම. හරි. ඊට පස්සේ අපිට ඕන ළමයි මොකද්ද? රෙසිස්ටර් එක. ඔන්න රෙසිස්ටර් එක ගත්තා. අරගෙන මම ඒකත් හරව ගන්නම් මේ වගේ ලස්සනට. හරි ඊට පස්සේ අපිට ඕනේ LED එකක්. LED එකත් ගත්තා. හරි ඊට පස්සේ අපිට ඕන LDR එකක්. LDR එකක් කොහමද තියෙන්නේ? LDR එකකුත් ගත්තා. ඊට පස්සේ අපිට ඕන තව රෙසිස්ටර් එකක්. ඔන්න තව රෙසිස්ටර් එකකුත් ගත්තා. මේකත් මං හරව ගන්න ලස්සනට ඔන්න ඔහොම. හරි ඔච්චරයි උපාංග ඕනනේ. මං එහෙනම් මෙතන හදන්නම් මේ පරිපතේ දිහා පරිපතේ පැහැදිලි කරන ගමන් හදන්නම්. ඔයාලටත් එතකොට මේ පරිපත සටහන් කියවන්න පුළුවන්. ඒකෙන් ඉගෙනගෙන.
හරි අපිට කියනවා මුලින්ම මම LDR එක මෙතනින් තියන්නම්. මේ වගේ. ඊට පස්සේ රෙසිස්ටර් එකක් මෙතනින් තියන්නම්. මේ තියෙන්නේ ඒක. ඊට පස්සේ මේ රෙසිස්ටර් එක තමයි මෙතන තියෙන්නේ. මේ LD එක තමයි මේ LED එක තමයි ඔන්න ඔතන තියෙන්නේ. හරිනේ දැන්. ඊට පස්සේ අපි වයර්ස් වලින් සම්බන්ධ කරන වයර් අපිට ඇදලා ගන්න දෙයක් නැහැ. මේකෙන් ඇදගෙන යන්න පුළුවන්. හරි. LED එකේ මෙන්න මේ 8 වෙනි පින් එක 8 තියෙන්නේ මෙහි. ඒ නිසා මම මේකේ දෙපැත්ත මාරු කරගන්නම් ඈ. ලේසියට. 8 වෙනි පින් එකෙන් අරගෙන ඔන්න මම ලස්සනට ගන්නම්. 8 වෙනි පින් එකෙන් අරගෙන ඒක දෙනවා රෙසිස්ටර් එකට. දැන් රෙසිස්ටර් එකේ මේ ප්‍රමාණය ඕම් 220යිලු. මට පුළුවන් මේකේ ප්‍රමාණය වෙනස් කරන්න මෙතන ක්ලික් කරලා මෙතනින් මට 220 දාගන්න පුළුවන්. ඕම්. හරි. ඕම් 220 රෙසිස්ටර් එකට දෙනවා. රෙසිස්ටර් එකෙන් ඒක දෙනවා LED එකේ ධන අග්‍රයට. ධන අග්‍රය කියන්නේ මෙන්න මේක. ඒකට දෙනවා. ඊට පස්සේ ඒකේ ඍණාග්‍රෙන් ගිහින් දෙනවා ඒක ග්‍රවුන්ඩ් එකට. ඍණාග්‍රෙන් ඕක ඔන්නෝම ගිහින් දෙනවා මෙන්න ග්‍රවුන්ඩ් එකට. හරි. ඊට පස්සේ මෙතන බලමු. ධන 5ක් දෙනවා LDR එකට. ධන 5ක්. ඔන්න ඔය ධන 5 දෙනවා LDR එකට. ඊට පස්සේ LDR එකේ අනිත් කොටස ගිහිල්ලා වැදෙනවා මෙතන ළමයි ඒ 8 නෙමෙයි ඒ බිංදුව කියලා හදාගන්න. කලින් මේ රූපෙත් එහෙමයි. ඒ බිංදුව. ඒ බිංදුවට. ඒ බිංදුව කියන්නේ මෙන්න මේක. ඊට පස්සේ මෙන්න මේ රෙසිස්ටර් එක මේ කිලෝම් 10යිලු. මම ඒක කිලෝම් 10ක් කරගන්නම්. කිලෝම් 10 රෙසිස්ටර් එක එක අග්‍රයක් LDR එකේ මේ පැත්තේ පින් එකට සම්බන්ධ වෙනවා මෙන්න මේ වගේ. ඔන්න ඔහොම. අනිත් අග්‍රේ ගිහිල්ලා ග්‍රවුන්ඩ් වෙනවා. මෙන්න මෙතෙන්ට දැන් මේ රූපේ තියෙන විදිහට මම ගන්නවා ඈ. ඔයාලට පැහැදිලි වෙන්න. මෙන්න මේ ග්‍රවුන්ඩ් එකට ඔහොම වටෙන් ගිහිල්ලා මෙන්න මේ ග්‍රවුන්ඩ් එකට ග්‍රවුන්ඩ් වෙනවා. හරිනේ. ওই විදිහට තමයි රූප මේ පරිපථ චලන තියෙන්නේ. මම ඒ විදිහට මේක හැදුවා. හරි. වැඩේ හරිනේ. අපි දැන් බලමු මේ ක්‍රියාත්මක කරලා මේක දැන් කෝඩ් එක දෙන්න එපා. කෝඩ් එක දෙන්න ළමයි මෙන්න මෙතන කෝඩ් කියන එකට ගියා. මෙන්න මෙතන බ්ලොක්ස් කියන එකෙන් තෝරන්න ටෙක්ස්ට් කියන එක. ඒකට ගියා. ඊට පස්සේ කෝඩ් එක දාමු. මම මේ කෝඩ් එකම කොපි කරලා ගන්නම්. මෙන්න තියෙනවා කෝඩ් එක. තව එකක් ළමයි මෙන්න මෙතන මෙතන මේක ග්‍රවුන්ඩ් එකට එන්නේ මේක හරියට තියෙනවා මෙතන ඒක හදාගන්න මේක එන්නේ ඔහොම ග්‍රවුන්ඩ් එකට කියලා. ග්‍රවුන්ඩ් එකට ධන පාට නෙමෙයි. හරි ඊට පස්සේ මම මෙතෙන්ට ගිහිල්ලා කෝඩ් එක පේස්ට් කරන්නම්. C++ code, void setup, pin mode, void. හරි පේස්ට් කරාට පස්සේ බලමු කෝඩ් එක මිස්ටේක් තියෙනවද දන්නේ නැහැ. කොපි කරලා පේස්ට් කරපු නිසා. බලමු ප්‍රශ්න තියෙනවද කියලා මොනවා හරි. ප්‍රශ්නයක් තියෙනවා. කොතන ප්‍රශ්නේ තියෙන්නේ? Exponent has no digits. හරි මේ තියෙන්නේ. මෙතන මේ LED පින් කියන එකට ළමයි L අකුර නෙමෙයි මෙතන ටයිප් වෙලා තියෙන්නේ 1 කියන එක. මේ ඒ කොපි කරලා පේස්ට් කරපු නිසා මම එතෙන්ට L දාගත්තා. හරි දැන් බලමු. හරිනේ ප්‍රශ්නයක් නැහැ. කෝඩ් එක පැහැදිලි කරන්න කලින් මේ අපි මේක වැඩද කියලා බලමු. දැනටම බල්බේ පත්තු වෙනවා.
ආලෝකය වැඩි කරමු. මේ බලන්න ආලෝකය වැඩි වෙද්දී LED එක නිවෙනවා මේ. ආලෝකය එන්න අඩු කරද්දී අන්න LED එක පත් වෙනවා. හරිනේ වැඩේ නේ. ආලෝකය වැඩි කරද්දී LED එක නිවෙනවා. ආලෝකය අඩු කරද්දී LED එක පත් වෙනවා. පැහැදිලිනේ. මේ ආලෝකය වැඩි කරද්දී LED එක පත් වෙනවා. ආලෝකය වැඩි කරද්දී LED එක නිවෙනවා. ආලෝකය අඩු කරද්දී LED එක පත් වෙනවා. වැඩේ හරි. අපි කෝඩ් එක චුට්ටක් තේරුම් ගන්න උත්සාහයක් ගමු ළමයි. හරි දැන් මේ කෝඩ් විභාගෙදී එන්න පුළුවන්. හැබැයි ඔයාලට තනියෙන් ලියන්න එන්නේ නැහැ. කෝඩ් එකේ වැරදි හොයන්න වගේ එන්න පුළුවන්. ඒතර කෝඩ් එක ගැන අදහසක් තියෙන එක හොඳයි. මේව කටපාඩම් කරන්න ඕනේ නැහැ ළමයි. වෙන විදිහ ඔළුවේ තියාගන්න. එතකොට ඔයාලට වැරදි තිබ්බොත් ඔය හොයාගන්න පුළුවන්. හරි. මෙන්න කොන්ස්ටන්ට් දෙකක් අරගෙන තියෙනවා. LDR පින් කියන කොන්ස්ටන්ට් එකට A0 දීලා තියෙනවා. LED කියන එකට 8 දීලා තියෙනවා. මේ හරිනේ මේ. අපි ළමයි LDR එකට දුන්නේ A0 පින් එකනේ මේ තියෙන්නේ. A0 පින් එක නෙමෙයි. ඊට පස්සේ LED එකට දුන්නේ මේ 8 වෙනි පින් එකනේ. මේ 8 වෙනි පින් එකනේ. හරි. ඒ දෙක හඳුන්වලා දීලා තියෙනවා. ඊට පස්සේ void setup එකට ආවා. pin mode එක LED pin output කියලා කිව්වා. මෙතන දැන් output එකක් විදිහට අපි ගන්න මෙන්න මේ LED pin එක. දැන් pin එක 8 කියලා දාන්න ඕනේ නැහැ ළමයි. අපි 8 කියලා උඩින් දාලා තියලා තියෙනවනේ මේ. හරි. ඊට පස්සේ loop එකට ආවා. void loop එක. loop එක කියන්නේ නැවත වෙන්න ඕන එක. හරි මොකද්ද වෙන්න ඕන? මේ බලන්න මෙතන ඇනලොග් රීඩ් එක. LDR pin එකේ ඇනලොග් රීඩ් එක. මේ LDR එක ගන්න ළමයි මේ සෙන්සර් එක ගන්නේ ඇනලොග් විදිහට. ඒක අරගෙන දෙන්නේ මෙන්න මේ A0 එකට. මෙන්න මේ LDR පින් එක ගන්න මේ සෙන්ස් කරගන්න දේ ගිහින් දානවා sensor value කියන විචල්ලයට. මේ LDR එකේ ඉන්පුට් එක ගිහින් දානවා sensor value කියන විචල්ලයට. ඒක මොකද්ද int එකක් මේ. int කියන්නේ මොකද්ද? පූර්ණ සංඛ්‍යාවක් විදිහට දාගන්නවා sensor value එක. ඊට පස්සේ if ප්‍රත්‍යය අරන් දෙනවා. if දැන් ඔයාලා මේව දන්නවා. නේ if අහුවෙලා තියෙනවා අපිට ඕන තරම්. if ප්‍රත්‍යය මේ if කියලා දාලා ඉස්සරහින් කොන්දේසි තියෙනවා ළමයි sensor value එක 150ට අඩුයි නම් එහෙමනම් මොකද්ද කරන්න ඕනේ? digital write කරන්න LED pin එක high. LED pin එකට ඒ කියන්නේ මේ 8 වෙනි pin එකට current එක දෙන්න. sensor value එක 150ට වඩා අඩුයි නම් ඒ කියන්නේ ළමයි ඔය කියන්නේ මොකද්ද? ආලෝකය 150ට වඩා අඩුයි නම් LED pin එකට current එක දෙන්න. LED එක පත්තු කරන්න. else එහෙම නැත්තම් digital write LED pin එක low කරන්න. ඒ කියන්නේ 150ට වඩා වැඩි නම් LED pin එක low කරන්න කියලා කියනවා. හරි. මොකක්ද දැන් කියන්නේ? LDR එකෙන් ඉන්පුට් එක ගන්න. ඒ ඉන්පුට් එක 150ට වඩා වැඩි නම් LED එක පත්තු කරන්න. ඒ ඉන්පුට් එක 150ට වඩා අඩුයි නම් LED එක ඕෆ් කරන්න. සරල තර්කයක් තියෙන්නේ. මේකෙත් ළමයි ඔයාට මේ මෙතන වැලියු එක වෙනස් කරලා බල්බ් එක පත් වෙන ආලෝකය වෙනස් කරගන්න පුළුවන්. හරි. එතකොට දෙවෙනි ප්‍රැක්ටිකල් එකේ එන්නේ ළමයි ඔන්න ඔය විදිහට. හරි. අපි යමු ඊළඟ ප්‍රැක්ටිකල් එක උෂ්ණත්ව සංවේදකයක් මගින් අනාවරණය කරගත් කාමර උෂ්ණත්වය හදාගන්න කාමර උෂ්ණත්වය පදනම් කරගෙන විදුලි පංකාවක් ක්‍රියාත්මක කිරීම හා ක්‍රියා විරහිත කිරීම. හරි. දැන් තියෙන්නේ අපිට ටෙම්පරේචර් සෙන්සර් එක පාවිච්චි කරලා උෂ්ණත්වය මැන්නා. උෂ්ණත්වය වැඩි නම් ෆෑන් එක ඔටෝමැටිකලි ඔන් වෙන්න ඕනි. උෂ්ණත්වය අඩු වුණාට පස්සේ ෆෑන් එක ඔටෝමැටිකලි ඕෆ් වෙන්න ඕනි. හරි මේකට අපි පාවිච්චි කරන ළමයි මේ LM35 කියන ටෙම්පරේචර් සෙන්සර් එක. දැන් මම ඔයාලට ඒක පෙන්නුවා වීඩියෝ එක මුලදී බලන්න ආපහු. හරි අපි මේකත් හදලා බලමු ටින්කර්කැඩ් එකෙන්. මෙතන තියෙනවා සර්කිට් එක. මෙතන තියෙනවා කෝඩ් එක. හරි අපි කලින් හදපු එක හින් කරගමු.
මේකට ඕනි වෙනවා Arduino board එක. ඊට පස්සේ බලන්න ටියුට් එකේ මොනවද ඕන? LM35 sensor එක. මේ තියෙන temperature sensor එක. ඊට පස්සේ තව ඕන transistor එකක්. ඊට පස්සේ තව ඕන මොකද්ද? motor එකක්. motor එකක් නැද්ද? මේ තියෙන motor එකක්. ඊට පස්සේ තව ඕන resistor එකක්. ඊට පස්සේ තව ඕන diode එකක්. diode ආමින් diode එකක්. වැරදි එකක් ආවේ. diode එක. හරි. අපි සර්කිට් එක හදුම් බලන්න. මෙන්න තියෙනවා සර්කිට් එක. ළමයි මේ ඔයාලා මේ ටික සංකීර්ණයි. මේ චුට්ටක් ලොකු සර්කිට් එකක්. ඒ නිසා මම සම්පූර්ණ ඩිස්ප්ලේ එකම ගන්නම් ටින්කර්කැඩ් එකට. ඔයාලා මෙන්න මේ රූපේ බලා ගන්න ටියුට් එකෙන්. ටියුට් එක නැති ළමයි මේකේ ස්ක්‍රීන්ෂොට් එකක් ගහගෙන බලා ගන්න. මේ වගේ වැඩක් හදාගන්න. හරි ටියුට් එක ඇති හැමෝගම මං කියන්නේ මේ ක්ලාස් එකේ ඉඳලා ළමයි බලනවා නම් මේකේ ස්ක්‍රීන්ෂොට් එකක් ගහගෙන මේකත් එක්ක බලන්න. මම මේකේ විදිහටම මේ විදිහටම හදන්නම්. මේ තියෙන තැන් වලටම දාලා. හරි ඒතරට ඔයාලට තේරුම් ගන්න ලේසියිනේ. හරි ටින්කර්කැඩ් එකට ඇවිල්ලා මං ගන්නවා මෙන්න මේ ටෙම්පරේචර් සෙන්සර් එක මෙන්න මෙතනට. හරි ඊට පස්සේ මේක තියෙන්නේ මේක අනිත් පැත්ත ඇල්ල තියෙන්නේ. ඔන්න ඔහොමනේ තියෙන්නේ. හරි ඊට පස්සේ මම මෙතනට ගන්නවා මෙන්න මේ ට්‍රාන්සිස්ටර් එක. ඊට පස්සේ මෙතනට ගන්නවා මෝටර් එක. ඒකත් මං හරව ගන්නවා උන්ගේ තියෙන පැත්තටම. අන්න ඊට පස්සේ මෙතනට ගන්නවා ඩයෝඩ් එක. ඊට පස්සේ මෙතනට ගන්නවා මේ මම හරව ගන්නම් රෙසිස්ටර් එක. හරි අපි දැන් වයර්ස් වලින් මේක සම්බන්ධ කරමු. ටෙම්පරේචර් සෙන්සර් එකේ මම සෙන්සර් එකත් හරව ගන්නවා. අයියෝ සෙන්සර් එකේ ධන මේ ග්‍රවුන්ඩ් එක මේ Vout එක මේ පවර් එක. ඕක තියෙන අනිත් පැත්තටනේ. මම මේ පැත්ත හරව ගන්නවා. හරි මේකේ ළමයි පවර් එකෙන් පටන් ගමු. පවර් එක ගිහින් දෙන්න ඕනේ මේකේ ධන 5ට. පවර් එක ධන 5ට. ඊට පස්සේ Vout එක A0ට. A0ට. ඊට පස්සේ ග්‍රවුන්ඩ් එක මෙන්න මේ ග්‍රවුන්ඩ් එකට. හරි මම මෙතන ග්‍රවුන්ඩ් එකට දෙන්නම්. හරිනේ. ඊට පස්සේ මෙන්න මේ ට්‍රාන්සිස්ටර් එකේ එමීටර් එක මේ තියෙන්නේ. එමීටර් එකත් ගිහින් දෙන්න ඕන මෙන්න මේ ග්‍රවුන්ඩ් එකට. ඔන්න ඔහොම. ඊට පස්සේ ඒකේ බේස් එක B මේක දෙන්න ඕන මෙන්න මේ රෙසිස්ටර් එක හරහා
8වෙනි පින් එකට. 8. හරි. 8 නේද මේ තියෙන්නේ කෝඩ් එකේ බලමු කෝඩ් එක චුට්ටක්. ඔව් 8 මේ 8 වෙනි පින් එකට. ඊට පස්සේ මේකේ කලෙක්ටර් එක C ගිහින් දෙන්න ඕන මෝටර් එකට. මෝටර් එකේ ධනයකට. මෝටර් එකේ ඍණයකට නේ ධන තියෙන හැ පැත්තනේ. හරි. ඊට පස්සේ මෝටර් එකේ ධනයක ගිහින් දෙන්න ඕන මෙන්න මේ ධන 5ට. ඔන්න උතැනට. හරි. ඊට පස්සේ මෙන්න මේ ඩයෝඩ් එක ළමයි සම්බන්ධ කරලා තියෙනවා මෝටර් එකට සමාන්තරව. එතකොට මේක හැරෙන්න ඕන කැතෝඩ් එක අනිත් පැත්තටනේ. මේක මෙතැනට මේක ඔතනට. හරි. එච්චරද? හරිනේ. අපි නිකන් බලමුද මේක වැඩද කියලා. මං කෝඩ් එක දාලා බලමු කෝඩ් එක. මේකට ගියා ටෙක්ස්ට් එකට ගියා. හරි. කෝඩ් එක මෙතනින් ගමු. මේ කෝඩ් එකේ ළමයි printing mistakes තියෙනවා. මට මෙතෙන්ට පේනවා. අපි ඒ ටික හදාගමු. ඔයාලා වැරදි ටික හදාගන්න. මම නිකන් පේන ටික කියන්නද මෙතනින් ඔයාලට. මෙතන මේ flute voltage T නෙමෙයි මෙතන සමාන ලකුණ දාගන්න. ඊට පස්සේ sensor මේ sensor කියද්දි මෙතන SOR එන්න ඕනේ X ඇදලා තියෙන එක හදාගන්න. අපි වැරදි ටික හදමු. හරි. ඒ බිඳුවේ යට පින් මෝඩ් එක හරි මෙතන වෝල්ටේජ් සමානයි සෙන්සර් මෙතන ළමයි මේ ෆ්ලූට් ගත්ත නිසා ෆ්ලූට් කියන්නේ දශම කියන එක ඔයාලා දන්නවනේ ඒක. මෙතෙන්ට දශම බිඳුව කියලා දාන්න. දැන් බලමු මේක මොකක් හරි වැරද්දක් තියෙනවද කියලා. නෑනේ කෝඩ් එකේ වැරද්දක් නෑ. බලමු මේ වැඩේ වෙනවද කියලා. මෝටරේ නම් කැරකෙනවා පේනවා. හරි. බලමු මෙතන ටෙම්පරේචර් සෙන්සර් එක ටෙම්පරේචර් අඩු වැඩි කරලා දැක්කද මේ ටෙම්පරේචර් එක අඩු වෙද්දි ෆෑන් එක ඕෆ් වුණා. ටෙම්පරේචර් එක අර නිශ්චිත මට්ටමට වඩා වැඩි වුණ ගමන් ෆෑන් එක වැඩ කරනවා මේ. හරි. මේ ටෙම්පරේචර් එක අඩු වෙද්දි ෆෑන් එක ඕෆ් වුණා. ටෙම්පරේචර් එක වැඩි වෙද්දි ෆෑන් එක ඔන් වුණා. හරි. අපි දැන් බලමු කෝඩ් එක චුට්ටක් තේරුම් ගන්න උත්සාහ කරන්න. හරි. මෙතන ළමයි කලින් වගේම කොන්ස්ටන්ට් දෙකක් අරගෙන තියෙනවා. ඉන්ට් වලින් සෙන්සර් පින් එක A0 සෙන්සර් පින් එක අරන් තියෙන A0 එකට හරි. මෝටර් පින් එක 8ට අරන් තියෙනවා හරි. ඊට පස්සේ ඔන්න සෙටප් එකේ තියෙනවා පින් මෝඩ් එක මෝටර් පින් අවුට්පුට් කියලා. ඔව් මෝටර් පින් එකනේ ඉතින් අවුට්පුට් එක වෙන්නේ. හරි. ඊට පස්සේ මොකද්ද මේකේ වෙන්නේ බලමු. හරි. සෙන්සර් වැලියු සමානයි ඇනලොග් රීඩ් සෙන්සර් පින්. මේකෙන් කියන ළමයි සෙන්සර් පින් එකෙන් ගන්න ඇනලොග් රීඩ් එක. මෙන්න මේ ටෙම්පරේචර් සෙන්සර් එකෙන් ගන්න ඇනලොග් රීඩ් එක. මේ කියන්නේ ඒ බිඳුවට එන එක සමාන කරගන්නලු. ඒක ගන්නලු සෙන්සර් වැලියු කියන විචල්‍යයට.
ඒ කියන්නේ මෙන්න මේකෙන් ගන්න උෂ්ණත්වය සෙන්සර් වැලියු කියන එකට ගන්නලු. හරි. ඊට පස්සේ ෆ්ලූට් ගැන මොකද දශම සංඛ්‍යා. වෝල්ටේජ් කියලා විචාලයක් කරන් තියෙනවා. ඒක දශම සංඛ්‍යාවකින් ගන්න කියලා කියන්නේ. අන්න ළමයි පොඩි ඉක්වේෂන් එකක් තියෙනවා. සෙන්සර් වැලියු ගුණ කිරීම 5.0 බෙදීම 1023.0. ළමයි මේ ගත්ත සෙන්සර් වැලියු එක අපි වෝල්ටේජ් එකක් කරගන්න ඕනේ. හරිද? අන්න සෙන්සර් වැලියු මේ මෙන්න මේ ටෙම්පරේචර් සෙන්සර් එකේ සෙන්සර් වැලියු එක වෝල්ටේජ් එකක් බවට පත් කරගන්නේ ළමයි සෙන්සර් වැලියු එක 5න් වැඩි කරලා 1023න් බෙදලා. ඒක මතක තියාගන්න. මෙන්න මේ ටෙම්පරේචර් සෙන්සර් එකේ අගය අපි වෝල්ටේජ් එකක් බවට පත් කරගන්නේ ළමයි ඒක 5න් වැඩි කරලා 1023න් බෙදලා. හරි. ඊට පස්සේ එහෙම ගන්න අපි වෝල්ටේජ් අගය. ඊට පස්සේ අපේ වෝල්ටේජ් අගේ උෂ්ණත්වයක් බවට පත් කරගන්න ඕනේ. අපි ඒක මේ ටෙම්පරේචර් එකක් බවට පත් කරගන්න කරන්නේ මෙහෙමයි. මම අලුත් විචාලයක් කරන් දෙනවා ටෙම්ප් කියලා ටෙම්පරේචර් කියන එක. ඒකත් දශම වලින් අරන් තින්නේ. ඒක හදන්නේ අර අපි ගත්ත වෝල්ටේජ් එක 100න් වැඩි කරලා. අර ගත්ත වෝල්ටේජ් එක 100න් වැඩි කරලා තමයි ටෙම්පරේචර් එක ගන්නෙ. හරි. ඊට පස්සේ ඔන්න අපි දැන් ටෙම්පරේචර් එක හොයාගත්තා. ඊට පස්සේ ටෙම්පරේචර් එක 30ට වඩා වැඩි නම් ඩිජිටල් රයිට් කරන්න මේ if කොන්දේසි දාලා තියෙන if ටෙම්පරේචර් එක 30ට වඩා වැඩි නම් මෝටර් පින් එක හයි කරන්න. මෝටරේට කරන්ට් එක දෙන්න. එහෙම නැත්නම් මෝටරේට කරන්ට් එක දෙන්න එපා. ඒ කියන්නේ මේ මොකද මේකෙන් වෙන්නේ? උෂ්ණත්වය 30ට වඩා වැඩි නම් මෝටරේ වැඩ කරන්න. උෂ්ණත්වය 30ට වඩා අඩුයි නම් මෝටර එක වැඩ කරන්න එපා කියලා තමයි කියන්නේ. හරි. මේ ළමයි මේ කෝඩ් එක බලා ගන්න. මේක කටපාඩම් කරන්න අවශ්‍ය නැහැ. හැබැයි මේ කෝඩ් එකෙන් අවුට්පුට් එක එන විදිය ගැන හොඳ අදහසක් ඔයාට තියෙන්න ඕන. හරි ළමයි අපිට තියෙන අවසාන ප්‍රැක්ටිකල් එක චුම්බක යතුරක් භාවිතයෙන් දොරක් විවෘතව හෝ වැසී හෝ ඇද්දැයි අනාවරණය කර ගැනීම. හරි. මොකද්ද මේ කියන කතාව? ළමයි මේකට අවශ්‍ය ද්‍රව්‍ය මුලින්ම දාගනිමු. මේකට ඕන රීඩ් ස්විච් එකයි බස එකයි. දැන් රීඩ් ස්විච් කියන්නේ මොකද්ද? බස කියන්නේ මොකද්ද කියලා වීඩියෝ එක මුලදී අපි කතා කරා. ආයෙ චුට්ටක් මතක නැත්තම් ගිහිල්ලා බලන්න. හරි අපි අවශ්‍ය ද්‍රව්‍ය දාගනිමු. දාගන්න ළමයි පළවෙනි එක රීඩ් ස්විච්. රීඩ් ස්විච්. රීඩ් ස්විච්. මේක ළමයි මැග්නටික් රීඩ් ස්විච් එකක්. ඒ නිසා වරහන් දෙක දාගන්න මැග්නටික්. මැග්නට් එකකින් තමයි මේක වැඩ කරන්නේ. මැග්නටික්. දාලා ඉස්සරහින් ලියාගන්න මෙන්න මෙහෙම ඒක කතාව. සාමාන්‍ය අවස්ථාවකදී නැත්නම් සාමාන්‍ය අවස්ථාවේදී ස්විච්චය විවෘතව පවතී. ස්විච්චය විවෘතව පවතී. ළමයි ස්විච් එක විවෘතයි කියන්නේ ස්විච් එක ඕෆ් කියන එක. වරහන් දාගන්න ඕෆ්. ඒකටම දාගන්න චුම්බක ක්ෂේත්‍රයක් තුල ඇති විට චුම්බක ක්ෂේත්‍රයක් ඇති විට එහෙම දාගන්න. චුම්බක ක්ෂේත්‍රයක් ඇති විට ස්විච්චය වැසේ. ස්විච්චය වැසේ. ළමයි ස්විච් එක වැහෙනවා කියන්නේ ඒක ඔන් කියන එක. වරහන් දාගන්න ඔන්. හරි. දෙවැනි එක දාගන්න ළමයි බස. 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 බසර් එකේ මොකද්ද වෙන්නේ? දාගන්න ඉස්සරහ හඬ නිකුත් කිරීම. හඬ නිකුත් කිරීම. හඬ නිකුත් කිරීම. හරි. ළමයි ඊට පස්සේ දැන් මොකද්ද මේ දැන් රීඩ් ස්විච් එක කොහොමද පාවිච්චි කරන්නේ? කොහොමද මේකෙන් දොරක් ඇරලාද වැහිලාද බලන්නේ? හරි. මේ පැහැදිලි කිරීම චුට්ටක් බලන්න. හරි. මෙතන කියන්නේ මේ වගේ දෙයක්. හිතන්න මේ තියෙන මෙතන රීඩ් ස්විච් එක කියලා. මේ තියෙන දොර උළුවස්ස ඈ. මේ තියෙන දොර උළුවස්ස. ඊට පස්සේ මේ තියෙන්නේ දොර. දොර මෙහෙම වහන්න පුළුවන්. දොර මෙහෙම අරින්න පුළුවන්. දොර වහනවා, දොර අරිනවා. හරි. මම මේ උළුවස්සට සම්බන්ධ කරලා තියෙනවා රීඩ් ස්විච් එකක්. මේ දොර පියනට සම්බන්ධ කරලා තියෙනවා මැග්නට් එකක්.
රීඩ් ස්විච් එක සාමාන්‍යයෙන් මැග්නට් එකක් නැති අවස්ථාවේදී මේක ඕෆ් වෙලා තමයි තියෙන්නේ. ඒ කියන්නේ අපි හිතමු මෙතන බස් එකක් තියෙනවා කියලා. බස් එක වැඩ කරන්නේ නැහැ මේක ඕෆ් අවස්ථාවේ තමයි තියෙන්නේ. දොර වැහුවාට පස්සේ මේ මැග්නට් එක මෙතෙන්ට ඇවිල්ලා මේක ඇක්ටිව් වෙලා මෙන්න මේ බස එක වැඩ කරනවා. හරි. එතකොට මේක අනිත් පැත්තනේ වැඩ කරන්නේ. දොර වැහුවාමනේ මේක වැඩ කරන්නේ. ඔව්. ළමයි ඒක අපි හදන්න ඕනි කෝඩ් එකෙන් මැග්නට් එක කිට්ටු වුණාම ඒ කියන්නේ ස්විච් එක වැඩ කරද්දී බස එක වැඩ නොකර ඉන්නත් මැග්නට් එක ඈත් වුණාම ස්විච් එක ඕෆ් වුණාම බස එක පත්තු වෙන විදිහට සාමාන්‍ය විදිහට අපි කරොත් එහෙම මැග්නට් එක කිට්ටු වෙද්දී තමයි ස්විච් එක වැඩ කරන්නේ. හැබැයි අපි කෝඩ් එකකින් කියනුනේ ඒක අනිත් පැත්ත කරන්න කියලා. ඒ කියන්නේ ස්විච් එක වැඩ කරන්නේ නැති වෙලාවට ස්විච් එක ලෝ වෙලාවට හරිද දැන් කෝඩ් එකේ තියෙනවා. ස්විච් එක ලෝ වෙලාවට ස්විච් එකෙන් කරන්ට් එක යන්නේ නැති වෙලාවට බස් එක වැඩ කරන්න ඕන. ස්විච් එකෙන් කරන්ට් එක යන්නේ නැති වෙලාවට බස් එක වැඩ කරන්න ඕන. ස්විච් එකට කරන්ට් එක ආවහම ඒ කියන්නේ ස්විච් එකෙන් කරන්ට් එක නැති වෙලාවට කියන්නේ දොර ඇරලා තිබ්බහම බස් එක වැඩ කරන්න ඕනේ. ස්විච් එකට කරන්ට් එක ආවහම ඒ කියන්නේ මැග්නට් එක ලං වුණාම දොර වැහුවාම බස් එක ඕෆ් වෙන්න ඕනේ. දොර ඇරියාම බස් එක වැඩ කරනවා. දොර වැහුවාම බස් එක ඕෆ් වෙනවා. හරි. හරි වැඩේ හරිනේ. දැන් අපි මේකේ පරිපථ සටහන ඇඳලිමු. ළමයි ටියුට් එකේ නම් පරිපථ සටහන නැහැ. මං අඳින් මේ හදන්නම් මේ ටින්කර්කැඩ් එකෙන් ඔයාලා ඒක පොඩ්ඩක් ඇඳ ගන්න. හරි. මම චුට්ටක් බලන්නම් ළමයි මේ කෝඩ් එක. අපිට ස්විච් එකේ පින් එක 9 කියලා ගන්න කියලා තියෙනවා. බස එකේ පින් එක 8 කියලා ගන්න කියලා තියෙනවා. හරි. අපි හදලා බලමු. මම මුලින්ම ගන්නවා ළමයි Arduino board එක. ඊට පස්සේ බසර් එක ඊට පස්සේ අපිට ඕන මෙතන රීඩ් ස්විච් එකක් නම් ළමයි මං හිතන්නේ හරි ළමයි රීඩ් ස්විච් එකක් නෑ අපි ඒ වෙනුවට පාවිච්චි කරමු පුෂ් බටන් එක. හරි මෙන්න මේ පුෂ් බටන් එක මං ගත්තා මේ පුෂ් බටන් එකෙන් එතකොට මේ වැඩේ වෙන්නේ කොහොමද? මේක බලන්න. හරි. ළමයි මෙතෙන්ට පුෂ් බටන් එකක් පාවිච්චි කරොත් දැන් අපි මෙහෙම ගමු මෙතෙන්ට දානවා පුෂ් බටන් එක. පුෂ් බටන් එක. මෙතන ළමයි මැග්නට් එකක් නෙමෙයි මෙතෙන්ට දානවා නිකන් පුෂ් බටන් එක එබෙන්නේ මොකක් හරි කෑල්ලක් වුණොම එකක්. හරි. මං ඊට පස්සේ කියනවා මෙහෙම. මේක ඔන්නෝම වැහෙත් දැන් මේක වැඩ කරන්නේ කොහමද? දොර ළමයි වැහෙද්දි ඔන්නෝම මේ කෑල්ලට තද වෙලා මේ බටන් එක පුෂ් වෙනවා. හරිද? මේ බටන් එක ඔන් වෙනවා. ඒ කියන්නේ මේක එබෙනවා ඇතුළට. දොර ඇරියාම බටන් එක රිලීස් වෙනවා. දොර වැහුවාම මේක තද වෙලා පුෂ් බටන් එක පුෂ් වෙනවා. දොර ඇරියාම ඒ බටන් එක රිලීස් වෙනවා. අන්න අර වැඩේම තමයි. මං එතකොට කියන්න ඕනි බටන් එක එබිලා තියෙද්දී බස එක වැඩ කරන්න එපා. බටන් එක රිලීස් වුණොත් බස එක වැඩ කරන්න. බස එක එබුන් මේ පුෂ් බටන් එක එබිලා තියෙනකන් බස එක වැඩ කරන්නේ නැහැ. කවුරු හරි දොර අරපු ගමන් බටන් එක රිලීස් වෙලා බස එක වැඩ කරන්න කියලා කියන්නේ. තේරුණාද? දොර වැහුවොත් බටන් එක එබෙනවා. එබුණොත් වැඩ කරන්නේ නැහැ. දොර ඇරියොත් බටන් එක රිලීස් වෙනවා. මෙන්න මේ බස එක වැඩ කරනවා. හරි. අපි දැන් මේ පුෂ් බටන් එක පාවිච්චි කරලා වැඩේ කරගෙන යමු බලන්න. ළමයි මුලින්ම මම මෙන්න මේ බස එක සම්බන්ධ කරන්නම් Arduino board එකට. මේකේ ඍණ පින් එක මං ගෙනහිල්ලා දානවා බෝඩ් එකේ ග්‍රවුන්ඩ් එකට. මම මේ බෝඩ් එක අනිත් පැත්ත හරව ගන්න වැඩි ලේසි වෙයි. හරි.
මම මේ ඍණ පින් එක ගිහිල්ලා දානවා මෙන්න මේ ග්‍රවුන්ඩ් එකට. ඊට පස්සේ ධන පින් එක ගිහින් දානවා. ධන තිබ්බේ 8 නේ. මෙන්න මේ 8 කියන පින් එකට. හරි. ඊට පස්සේ පුෂ් බටන් එක ළමයි. පුෂ් බටන් එක කියන්නේ මේ ස්විච් පින් එකනේ. ස්විච් පින් එක තිබ්බේ කීයද? 8 නේ. සෝරි 9 නේ. හරි මම ඒක වාසයට මේකත් මෙතෙන්ට ගන්නවා. මේකේ අපි එක පින් එකක් ගිහින් දෙනවා මෙතන 9ට. අනිත් එක අපි ගන්න ඕනි ඒකට කරන්ට් එක. මෙන්න මේ වෝල්ට් 5 ගමු. ඔන්නෝම දෙනවා. හරි. ඊට පස්සේ ළමයි මෙතන විභව බෙදුමක් ගන්න මම පාවිච්චි කරනවා රෙසිස්ටර් එකක්. රෙසිස්ටර් එකක් අරගෙන මම මේකත් ළමයි ග්‍රවුන්ඩ් කරනවා. මම වැඩේ ලේසි වෙන්න කමන්න මෙහෙම ගමුකෝ. මම මේ එක ටර්මිනල් එකක් අරගෙන මේ ගන්නම්කෝ. අරගෙන ළමයි මම මේක ග්‍රවුන්ඩ් කරනවා. හරි. දැන් බලමු වැඩේ වෙනවද කියලා. මම මේකට කෝඩ් එක ගහන්නම්. ටෙක්ස්ට්. අපි එතනින් කෝඩ් එක ගමු. හරි ළමයි මේක නම් මේ සෑහෙන printing mistakes තියෙනවා. මේ මෙතන S capital වෙන්න ඕනේ අරක වගේම. ඊට පස්සේ මෙතන මේ හිස් තැනක් තියෙන්න බෑ. තව මොනවද වැරදි පේන්න තියෙන්නේ? ස්විච් පින් 9 හරි, constant buzzer පින් 8 හරි, setup එක හරි. ඊට පස්සේ මේක හරි, if එක හරි. ළමයි if එකෙන් පස්සේ මේ අපි සංගල වරණක් දැම්මොත් වැඩා පිළිවෙලයි. අර මෙතනත් හිස් තැනක් වැදිලා, මෙතනත් හිස් තැනක් වැදිලා. හරි වගේනේ. ළමයි ඔයාලත් බලමු මේක මුලින් අපි සිමියුලේට් කරලා බලමු කෝඩ් එක හරිද කියලා. කෝඩ් එක නම් හරි. මුලින් අපි මේ කෝඩ් එක ලියාගනිමු ළමයි හරියට. ඔයාලා හදාගන්න මේ වෙනස්කම් ටික බලලා. අර මේ හිස් තැන් තියෙන ටික අයින් කරගන්න. ඊට පස්සේ මෙන්න මෙතන සංගල වරහන් දාගන්න. හරි. මම දැන් මේක සිමියුලේට් කරලා පෙන්නන්නම් ළමයි මේ. දැන් මේක සාමාන්‍ය අවස්ථාවනේ තියෙන්නේ. එතකොට දොර ඇරිලා කියලා තමයි ආ හිතන්නේ. ඒකයි මෙන්න මේ බස් එක මේ ශබ්ද වෙන්නේ. ඇයි කවුරුත් බටන් එක ඔබාගෙන නැහැනේ. දොරට බටන් එක හේතු වෙලා බටන් එක එබිලා නෙමෙයිනේ තියෙන්නේ. ඒ නිසා මේක අපි සිමියුලේට් කරපු ගමන් බස් එක වැඩ කරන්න ගන්නවා. හරි. මම දැන් මේක නවත්තන්න මොකද කරන්නේ? මේක බටන් එක ඔබනවා. දැන් අපි හිතන්නේ දොර වැහිලා කියලා. ඒ බටන් එක හේතු වෙලානේ. මං අත්හැරියාම ආපහු බස් එක වැඩ කරනවා. ආපහු එබුවම බස් එක ඕෆ් වෙනවා. නේ. ඔන්න දැන් දොර ඇවිල්ලා වදිනවා.
පුෂ් බටන් එක ඉබුණාට පස්සේ බස් එක නවතිනවා. ඔන්න දොර අරිනවා. එතකොට ආපහු බස් එක වැඩ කරනවා. ඔන්න දොර ඇවිල්ලා හේතු වෙනවා. බස් එක ඕෆ් වෙනවා. ඔන්න දොර ඇරෙනවා. බස් එක ඔන් වෙනවා. මම හිතන්නේ වැඩේ හොඳට තේරුණා. හරි. මේකත් ළමයි දාගන්න පොඩ්ඩක් ඇඳගන්න ලස්සනට පිළිවෙලට. හරි. අපි ප්‍රැක්ටිකල් 4ම ළමයි කතා කරලා ඉවරයි. ඊට පස්සේ මෙතනින් එහාට ටික අපි තියරි ටික කතා කරා ක්ලාස් එකේදී. මේ ටික ඔක්කොම දාගත්තා. දැන් ඔයාලට මං කොටසක් මගහැරලා ආවා නේද? මං කිව්වා නේද අපි අවසාන කරමු. ඒතර වැඩේ ලේසියි කියලා. කෝ මෙන්න මෙතන. හරි. දැන් අපි ඒ ටික දාගමු. දැන් ඉතින් මේ ටික කියා දෙන්න දෙයක්වත් නැහැ. ඔයාලා දන්නවා. ළමයි මේ ආඩිනෝ වැඩසටහනක සැකිල්ල. ආඩිනෝ වැඩසටහනක ප්‍රධාන කොටස් ප්‍රධාන දේවල් තුනක් තියෙනවා. හරිද? එකක් තමයි ආඩිනෝ වැඩසටහනේ ව්‍යුහය. ව්‍යුහය කියන්නේ මෙන්න මේ ව්‍යුහය. ඊට පස්සේ තව ළමයි මේකේ තියෙනවා විචල්්‍ය. අපි ගත්තේ එක එක විචල්්‍ය බං. මේ උදාහරණයක් මේ තියෙන්නේ විචල්්‍ය මේ ස්විච් ස්ටේට් විචල්්‍යයක්. ඒ වගේ. අපි අගයන් දාගන්න හදාගන්න දේවල් වලට කියනවා විචල්්‍ය. ඒවා දන්නවනේ දැන් Python වලත් දන්නවා. ඔයාලට PHP වලත් අහුවෙලා තියෙන විචල්්‍ය. ඊට පස්සේ තව මේකෙන් තියෙන දෙයක් තමයි කොන්ස්ටන්ට් නියත. නියත විචල්්‍ය නියත දෙකම එක ගණනට ගන්න. විචල්්‍ය සහ නියත. නියත කියන්නේ මේ කොන්ස්ටන්ට් නියත. මේව වෙනස් වෙන්නේ නැහැ. දැන් බසර් පින් එක 8 කියන එක වෙනස් වෙන්නේ නැහැ ළමයි මේ හැම එකකටම. නියත. ඊට පස්සේ තව තියෙනවා තමයි ශ්‍රිත ෆන්ක්ෂන්ස්. දැන් මෙතන ළමයි ෆන්ක්ෂන් එකක් පෙන්නන්න නැහැ. ශ්‍රිත ඔයාලා දන්නවනේ PHP වල හම්බෙලා තියෙනවා. අපිට Python වල හම්බෙලා තියෙනවා. ශ්‍රිත. ඒ වගේම මේකේ කෝඩින් මේ Arduino කෝඩින් වලත් ළමයි ඒ ටික එහෙම තියෙනවා. හරි. අපි දාගමු මෙහෙම. දාගන්න මෙන්න මෙතන. Arduino වැඩසටහනක් ප්‍රධාන කොටස් 3කට බෙදිය හැක. Arduino වැඩසටහනක් ප්‍රධාන කොටස් 3කට බෙදිය හැක. යටුලේ දාගන්න ව්‍යුහය, කමාවක්, වටිනාකම් වරහන් ඇතුළේ දාගන්න වටිනාකම් දෙක මොකද්ද? විචල්්‍ය හා නියත. විචල්්‍ය හා නියත. කමාවක් ශ්‍රිත. හරි. මොකද්ද බෙදන්න පුළුවන් කොටස් තුන ව්‍යුහය, කමාවක්, වටිනාකම්. වටිනාකම් කියන්නේ මොනවද? විචල්්‍ය හා ශ්‍රිත, කමාවක් ශ්‍රිත. විචල්්‍ය හා නියත ඊට පස්සේ ශ්‍රිත. හරි. ආයෙ කියන්නම්. Arduino වැඩසටහන ප්‍රධාන කොටස් 3කට බෙදිය හැක. ව්‍යුහය, වටිනාකම්, වරහන් ඇතුළේ විචල්්‍ය හා නියත, වරහන් වහලා, කමාවක් ශ්‍රිත. හරි. ඊට පස්සේ Arduino වැඩසටහනක සැකිල්ලක් පහත අයුරින් ප්‍රධාන කොටස් දෙකකට වෙන් කළ හැක. ප්‍රධාන කොටස් දෙක තමයි ළමයි මෙන්න මේ void setup එකයි void loop එකයි. setup එකයි loop එකයි. හරි. මේ තියෙන මේව තමයි ෆන්ක්ෂන් ළමයි මේ ෆන්ක්ෂන්. මේ void setup කියන්නේ ළමයි ෆන්ක්ෂන් එකක්. void loop කියන්නේ ෆන්ක්ෂන් එකක්. මේක setup ෆන්ක්ෂන් එක මේක loop ෆන්ක්ෂන් එක. හරි. දැන් ෆන්ක්ෂන් උත් හම්බුනානේ ශ්‍රිත. ෆන්ක්ෂන් කියන්නේ ශ්‍රිත. දැන් ඉංග්‍රීසි වචනයි සිංහල වචනයි පටල ගන්න එපා. හරි. දාගන්න මෙතන ළමයි setup ඊට පස්සේ යට එකෙන් දාගන්න loop ප්‍රධාන කොටස් දෙක setup loop මෙහෙම දාගන්න. setup සිම්පල් වලින් දාගන්න setup ඊළඟ එක loop හරි. setup function කියලා දාගන්න ඕන. setup function loop function හරි. ඊට පස්සේ තියෙනවා ළමයි
setup ෆන්ක්ෂන් එකෙන් කරන දෙයි loop ෆන්ක්ෂන් එකෙන් කරන දෙයි මේ දෙක මම කිව්වා. setup ෆන්ක්ෂන් එක ඇතුළේ මොනවද තියෙන්නේ? අපි pin mode සකසනවා, විචල්යන් දානවා. ඒ වගේ එක සැරේයි මේක ක්‍රියාත්මක වෙන්නේ. එක සැරයක් ක්‍රියාත්මක වෙන්න ඕන දේවල් විතරක් මෙතනින් දානවා. ඊට පස්සේ loop එකේ ඒක නිතර නිතර නැවත ක්‍රියාත්මක වෙනවා. ඒ නිසා අපි loop එක යටින් දාන්නේ නැවත ක්‍රියාත්මක වෙන්න ඕනේ දේවල්. setup එක සැරේයි loop එක නැවත ක්‍රියාත්මක වෙනවා. හරි. ඔච්චරයි ළමයි අපි සම්පූර්ණ පාඩම ඉවරයි. ප්‍රැක්ටිකල් 4ත් ඔන්න ඉවර කරා. එහෙනම් ඔයාලට මේකෙන් තමයි බලා ගන්න ඕනේ එක්සෑම් එකට බලා ගන්න මේ කෝඩ් මෙන්න මේ කෝඩ් මොනවාද මෙන්න මේ කෝඩ් ටික. මෙන්න මේ කෝඩ් එක බලා ගන්න. ඊට පස්සේ මෙන්න මේ කෝඩ් එක බලා ගන්න. ඊට පස්සේ මේ කෝඩ් එක බලා ගන්න. ඊට පස්සේ මේ කෝඩ් එක බලා ගන්න. මේවා සමහර තැන් වැරදියට දාලා අහනවා මේ මෙතන වැරද්ද මොකද්ද? එතකොට ඔයා දකින්න එතකොට දැන් මෙහෙමයි ඔයාට මේක කටපාඩමින් ලියන්න ඕනේ නැහැ මේක කටපාඩම් කරගන්න එපා. හැබැයි ඔයාට මේ කෝඩ් එක කියවන්න පුළුවන් වෙන්න ඕනි. අවුට්පුට් එක මොකක් එනවැද්ද කියලා හිතන්න පුළුවන් වෙන්න ඕනි. මේ කෝඩ් එකෙන් වෙන්නේ මොකද්ද කියලා අදහසක් තියෙන්න ඕනි. ප්‍රැක්ටිකල් 4යිනේ ළමයි. කෝඩ් 4 බලා ගන්න චුට්ටක් ඇහැට හුරු කරගන්න. කොහේ හරි වැරද්දක් තිබුණොත් ඒක ලේසියෙන් හොයාගන්න. දැන් උදාහරණයක් මෙහෙම කියන්නම්කෝ මම මෙතන මම මේකේ කෝඩ් එක ඔයාලට පැහැදිලි කරේ නෑනේ. ඒක මම කෝඩ් එකත් බලා ගන්නකො මේ. මේක වෙන්නේ මම හරි කෝඩ් එකම ගන්නම්. හරි. මේක වෙන්නේ මෙච්චරයි. ස්විච් පින් එක 9ට 9 අපි 9 තමයි ස්විච් එකට දෙන්නේ. මේ අපි පුෂ් බටන් එක අරන් 9ට දුන්නේ. ඊට පස්සේ බසර් පින් එක 8. මේ බසර් පින් එක 8. ඊට පස්සේ පින් මෝඩ් එක හදලා තියෙනවා ස්විච් පින් එක ඉන්පුට් එකක් විදිහට ගන්න කියලා. ඒ ස්විච් එකේ ඉන්පුට් එක ගන්න ළමයි පුෂ් බටන් එක. ඊට පස්සේ බස් එක අවුට්පුට් එකක් විදිහට ගන්න. හරි. ඊට පස්සේ void loop එක ඇතුලේ දාලා int switch state එක සමානයි නම් digital read එකට ස්විච් පින් එකේ ඒ කියන්නේ ස්විච් පින් එකෙන් එන ඉන්පුට් එක ස්විච් ස්ටේට් එකට සමාන කරන්න කියලා කියනවා. හරිද? ඒ කියන්නේ දැන් ස්විච් එක ඕපන්ද ක්ලෝස්ද කියන එක ඉන්පුට් කරන අපි ස්විච් ස්ටේට් එකට. ස්විච් ස්ටේට් එකෙන් මේ ස්විච් ස්ටේට් එක ලෝ නම් ඒ කියන්නේ මේ ස්විච් එක අතෑරලා නම් තියෙන්නේ. ලෝ කියන්නේ ඒක. ස්විච් එක අතෑරලා නම් තියෙන්නේ. ඒ කියන්නේ ස්විච් එක ඔබාගෙන නැත්තම් ස්විච් එක හරහා කරන්ට් එක යන්නේ නැත්තම් බස එක 262කින් මේ හර්ස්ට් එකක් තියෙන 262කින් බස් එක නාද කරන්න. මේ බස් එක නාද කරන්න කියලා කියන්නේ. එහෙම නැත්තම් බස එක නාද කරන්න එපා not on. බස පින් එක නාද කරන්න එපා. හරි මොකද මං කිව්වේ මේ ඩිජිටල් රීඩ් එකක් ගන්නවා ස්විච් පින් එකෙන් ස්විච් එක ඔබාගෙන තින්නේ නැද්ද කියලා බලලා ස්විච් එක ඔබාගෙන නෙමෙයි නම් ඉන්නේ බස් එක වැඩ කරන්න else බස් එක වැඩ කරන්න එපා. මෙච්චරයි ස්විච් එක ඔබාගෙන නම් ඉන්නේ බස එක වැඩ කරන්න ස්විච් එක ඔබාගෙන නෙමෙයි නම් ඉන්නේ මේ ලෝ කියන්නේ ඒකනේ ස්විච් එක ඔබාගෙන නෙමෙයි නම් ඉන්නේ කියලා නිදහස්ව නම් තියෙන්නේ දොර ඇරිලා බස් එක වැඩ කරන්න. එහෙම නැත්තම් බස් එක වැඩ කරන්න එපා. ඔන්නෝමයි ඔයා දැන් මේ කෝඩ් එක තනියම කියවලා තේරුම් ගන්න ළමයි. මේක දැන් කවුරුත් කියා දුන්නට වැඩක් නැහැ. තනියම කියවලා තේරුම් ගන්න ඕනේ. එතකොට තමයි ඒක ඔලුවට යන්නේ. හරි ඔය විදිහට තමයි මේ කෝඩ් එක තියෙන්නේ ළමයි මේ කෝඩ් එහෙම ඔයාට එක සැරෙන් තේරෙන්නේ නැත්නම් වීඩියෝ එක ආයෙ සැරයක් බලන්න. එතකොට මේ කෝඩ් ටික මතක තියෙන්න ඕනේ. හරිද? දැන් මේවා මාරු කරලා අහනවා. මෙතන ටෝන් not ටෝන් දෙක මාරු කරලා අහනවා. මේ ලෝ නැතුව මෙතන හයි දාලා අහනවා. ඊට පස්සේ මේ පින් මාරු කරලා මේ දෙක ඉන්පුට් අවුට්පුට් මාරු කරලා අහනවා මේකේ වැරද්ද මොකද්ද කියලා. එතකොට මේ කෝඩ් එක ගැන ඔයාලට හොඳ අදහසක් තියෙන්න ඕනේ වැරද්ද හොයන්න නම්. හරිද? එතකොට මේ කෝඩ් හතරෙන් ළමයි කෝඩ් හතර බලා ගන්න. හරි. එහෙනම් ළමයි ඔච්චරයි. ප්‍රැක්ටිකල් 4 එතකොට වැඩ ඉවරයි. අපි පාස් පේපර්ස් වලින් හම්බෙමු.